අයිබෝවන් පුතේ කොරියන් මැජික් නොමිලේ පාඩම් මාලාවේ අවසන් දවස අද අපි මේ විදිහට ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයා දවස් 3ක් එක දිගට කොරියන් භාෂාව ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙන ගන්න මේ පන්තියට ආවහම මම පළවෙනි දවසේ ඔයාට පොඩි පොරොන්දුවක් වුණා. පොඩි පොරොන්දුවක් නෙමෙයි, ඒක ලොකු පොරොන්දුවක්. මොකද්ද? දවස් 3ක් ඇතුළත කොරියන් භාෂාවේ වචන ලියන්න, කියවන්න, භාෂාව කතා කරන්න ඔයාට හුරු කරවනවා කියලා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ඒ පොරොන්දුව ඔයාට ඉෂ්ට කරන්න. ලෑස්ති වෙන්න අද පාඩමට. පුතේ අද අපි පාඩමට යන්න කලින් පුංචි අණු කොටසක් ඉගෙන ගන්නවා. ඒ තමයි අපිට දැන් කොරියන් භාෂාවේ අකුරු පුළුවන්. අකුරු 40ම දන්නවා. අකුරුත් එක්ක එකතු වෙන විදිහක් දන්නවා. ඒ අකුරුත් එක්ක එකතු කරද්දී අපිට තව පුංචි කොටසක් තියෙනවා පුතේ සම්පූර්ණ කරගන්න. ඒ තමයි කොරියන් භාෂාවේ සංයුක්ත ව්‍යංජන අකුරුත් එක්ක ස්වර අකුරු එකතු කරන්න. අපි මූලික ව්‍යංජන අකුරුත් එක්ක මූලික ස්වර එකතු කරා, මූලික ව්‍යංජනත් එක්ක සංයුක්ත ස්වරත් එකතු කරා. ලොකු අකුරු ටිකක් අපි දෙවෙනි දවසේ ලිව්වා. දැන් මේ අද අපිට චූටි අකුරු ටිකක් ලියන්න තියෙන අද පාඩමට කලින්. අද පාඩමට කලින් අපි ඒ ටික සම්පූර්ණ කරගෙන ඊට පස්සේ අද දවසේ පාඩමට යනවා. අපි බලමු අද අපිට මුලින්ම කරන්න තියෙන වැඩ කොටස මොනවද කියලා. දැන් පුතේ ඔයා දන්නවා කොරියන් භාෂාවේ ව්‍යංජන අකුරුත් එක්ක ස්වර අකුරු එකතු වෙන්නේ කොහොමද කියලා. එතකොට පුතේ මේ දැන් අපි ලෑස්ති වෙන්නේ සංයුක්ත ව්‍යංජන අකුරුත් එක්ක මූලික ස්වර එකතු කරන්න. සංයුක්ත ව්‍යංජන අකුරු අර ඩබල් අකුරු ඒවත් එක්ක මූලික ස්වර එකතු කරන්න තමයි දැන් හදන්නේ. කොහොමද ඒක වෙන්නේ? හරිම සරලයි. හොඳට බලන්න. උක් කියන අකුර ගත්තොත් මේකත් එක්ක අපි මූලික ස්වර එකතු කරද්දී උක් ආ කියන එක අපි මුලින්ම ගත්තොත් උක් ආ නිකන් කියලා බලන්න. උක්කා කෙලින් අතර තියෙන ස්වර වලට අර කලින් වගේමයි ඉස්සරහෙන් ව්‍යංජනේ දානවා, හරහට තියෙන ඒවට කලින් වගේම උඩින් දානවා. ඒ කතන්දරේ ඒ රටාව ඒ විදිහටමයි යන්නේ. අර උච්චාරණයේ විතරක් පුංචි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? කලින් එකේදී උක් ආ කා වුණා, මේකෙදී උක් ආ උක්කා වෙනවා. හරි. අපි මුලින්ම මේ අකුරු ටික හිමීට ලියාගෙන යමුකෝ. ක අකුර කියන්න බලන්න. උක් ආ උක්කා, උක් යා උක්ක්‍යා, උක් ඕ උක්කෝ, උක් යෝ උක්ක්‍යෝ. ඊළඟට උක් ඕ උක්කෝ, උක් යෝ උක්ක්‍යෝ, උක් ඌ උක්කු, උක් යූ උක්ක්‍යු, උක් උක්ක, උක් ඊ උක්කී. මන් දන්නවා දැන් මම මේ ටික මෙහෙම කියාගෙන යද්දි මට කලින් ලියලා ඉවර ළමයි ඉන්නවා. රටාව දැන් වාට අහුවෙලා තියෙන. අපි ඊයේ දවසේම අකුරු ගොඩක් ලිව්වනේ. දැන් අද ඒ වගේ අකුරු ගොඩක් ලියන්නේ. චූටි අකුරු 5යිනේ මේකේ තියෙන්නේ. ඒ අකුරු 5 හැදෙන විදිහ තමයි අපි අද ඉගෙන ගන්නෙ. දැන් මේ අකුරු ටික තව එකපාරක් ටක් ගාලා අපි කියමු. උක්කා උක්ක්‍යා උක්කෝ උක්ක්‍යෝ උක්කෝ උක්ක්‍යෝ උක්කු උක්ක්‍යු උක්ක උක්කී. හරි. දැන් මේකෙදී හොඳට බලන්න අපි අර එකතු කරානේ මූලික ව්‍යංජනත් එක්ක මූලික ස්වර. ඒක කොහොමද හැදුනේ බලන්න. කා ക്യാ කෝ ക്യോ කෝ ക്യോ කූ කියු ක කී ඔය විදිහට. එතකොට හොඳට බලන්න මේකෙදි මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? අනේ හරි සරල දෙයක් මෙතන තියෙන්නේ. කොරියන් වලිනුත් එක ක අකුරක් ඉස්සරහට වැඩි වෙලා
සිංහලෙනුත් එක හල් උච්චාරණයක් ඉස්සරහට වැඩි වෙලා. අර කලින් අපි මූලික ව්‍යංජනත් එක්ක මූලික ස්වර එකතු කරද්දී උක් ආ කා කියලානේ කිව්වේ. මේකෙදි සංයුක්ත ව්‍යංජන උක් දෙකක් තියෙනවනේ. ඒකට උක් කා කියලා තමයි කියන්නේ. මුලින් එක හල් ශබ්දයක් ශබ්ද කරනවා. එච්චරයි වෙනස. කා උක්කා. ක්යා උක්ක්‍යා. අමුතු දෙයක් මෙතන නැහැ. තේරෙනව නේද? දැන් මේ උක්ක් අකුර ඉගෙන ගත්තා වගේම අපි දැන් ඊළඟ අකුරු ටික හැදෙන්නේ කොහොමද කියලා ටක් ගාලා බලමු. පුංචි chart එකකින් තමයි අපි මේක ඉගෙන ගන්න. දැන් බලන්න උත් අකුර එක්ක මේ මූලික ස්වර අකුරු එකතු වෙද්දි කොහොමද ශබ්ද වෙන්නේ කියලා. උත් ආ උත්තා. උත් යා උත්ත්‍යා. උත් ඕ උත්තෝ. උත් යෝ උත්ත්‍යෝ. උත් ඕ උත්තෝ. උත් යෝ උත්ත්‍යෝ. උත් ඌ උත්තු. උත් යූ උත්ත්‍යු. උත් උත්ත. උත් ඊ උත්ති. ඊළඟ අකුරු බලන්න. දැන් මේ අකුරු හැදෙන විදිහ ඔයා දන්නවනේ. ඒ නිසා අපි මේ උප් කියන අකුර නිර්මාණය වෙන අකුරම කියාගෙන යමු. උප්පා උප්ප්‍යා උප්පෝ උප්ප්‍යෝ උප්පෝ උප්ප්‍යෝ උප්පූ උප්ප්‍යූ උප්ප උප්පි. ලොකු දෙයක් නැහැ. ඉස්සරහට පුංචි හල් ශබ්දයක් කියලා අකුරු උච්චාරණය කරා නම් හරියටම හරි. ඊළඟට ඉස්සස්. ඉස්සා ඉස්යා ඉස්සෝ ඉස්යෝ ඉස්සෝ ඉස්යෝ ඉස්සූ ඉස්යූ ඉස්ස ඉස්සි. අන්තිම අකුර ඉච්චිච්. ඉච්චා ඉච්චා ඉච්චෝ 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 ඉච්චූ ඉච්චූ ඉච්ච ඉච්චි. ඔන්න දැන් ඔයා මේ අකුරු හැදෙන රටාව දන්නවනේ. දැන් අපිට අන්තිම chart එක මේ chart එක ලිව්වට පස්සේ කොරියන් භාෂාවේ සියලුම අකුරු ඔයා දන්නවා. අන්තිම chart එක මොකද්ද? සංයුක්ත ව්‍යංජන අකුරුත් එක්ක සංයුක්ත ස්වර අකුරු එකතු වෙන විදිහ. අපි මේකත් ලියා ගමු. මේ හැම chart එකටම අදාළ කරන සටහන් ඔයාට අපේ Telegram group එක හරහා ගන්න පුළුවන්. හරි. අපි ටක් ගාලා ලියා ගමු සංයුක්ත ව්‍යංජනත් එක්ක සංයුක්ත ස්වර එකතු වෙන විදිහ අපේ අද දවසේ පාඩමට යන්න කලින්. මේ ඔයාට පේන්න තියෙන්නේ සංයුක්ත ව්‍යංජනත් එක්ක සංයුක්ත ස්වර අකුරු එකතු වෙන විදිහ. සංයුක්ත ව්‍යංජනත් එක්ක මූලික ස්වර අකුරු එකතු කරපු නිසා මේක ඔයාට ගොඩක් අමාරු නෑ. කලින් වගේමයි ඉදිරියට පුංචි හල් ශබ්දයක් කියවෙනවා. එච්චරයි මේකේ වෙනසකට තියෙන්නේ. අපි මුලින්ම උක්ක් කියන අකුර බලමු. උක්ක් ඒ උක්කේ. උක්ක් යේ උක්කේ. උක්ක් ඒ උක්කේ. උක්ක් යේ උක්කේ. උක්ක් වා උක්වා. උක්ක් වේ උක්වේ. උක්ක් වේ උක්වේ. උක්ක් වෝ උක්වෝ. උක්ක් වේ උක්වේ. උක්ක් වී උක්වී. උක්ක් යි උක්කයි. දැන් කියන්න බලන්න අකුර උක්කේ 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 උක්වා උක්වේ උක්වේ උක්වෝ උක්වේ උක්වී උක්කයි. ඊළඟට තියෙනවා උත්තුත්. ඒක කොහොමද කියවෙන්නේ? උත්තේ
uttye utte uttye uttva uttve uttve uttvo uttve uttvi uttyi ඊළඟට බලන්න up uppේ uppye uppේ uppye uppva uppve uppve uppvo uppve uppvi uppyi දැන් ඔයාලා පුතේ මාත් එක්ක මේ අකුරු ශබ්ද නගලා උච්චාරණය කරන්න ඕනේ. ඔයාලට මේ අකුරෙන් අකුරට කියලා දෙන්නේ ඔයාගේ උච්චාරණය හදන්න සහ කොරියන් භාෂාවේ හැම අකුරක්ම හැම වචනයක්ම හැම වාක්‍යයක කොතනක කොයි විදිහට ආවත් ඔයාට කියවන්න පුළුවන් වෙන මට්ටමට ඔයාව හදන්න තමයි මම මේවට අකුරෙන් අකුර කියලා දෙන්නේ. නිසා මාත් එක්ක මේ ටික කියාගෙන යමු. හරිද? හරි. දැන් අපි බලමු ඊළඟ අකුර. සේ Usye, Usse, Usye, Uswa, Uswe, Uswe, Uswo, Uswe, Usvi, Ussai. ඊළඟට උච්චෙච් අන්තිම අකුර අපි කියාගෙන යමු. උච්චේ, 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 උච්චවා, උච්චේ uccve uccvo uccve uccvi uccai ඔන්න පුතේ අපි කොරියන් භාෂාවේ සංයුක්ත ව්‍යංජන අකුරු සංයුක්ත ස්වර එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා දැන් ඉගෙන ගත්තා. right නියමයි. ඔන්න දැන් තමයි අපි අද දවසේ අපේ පාඩම හරියටම පටන් ගන්නෙ. අද දවසේ අපි ඉගෙන ගන්න කොටසේ වැදගත්ම දේ අපි දැන් තමයි ඉගෙන ගන්නෙ. පුතේ කොරියන් භාෂාවේ දැන් අකුරු සෙට් එකක්ම දැන් ඔයා ලියනවා. දැන් ඔයා ඒවා ලියාගෙන පාඩම් කරගෙන ඔක්කොම දැන් දන්නවා. දැන් මම කොතනකදීවත් ඔයාට කිව්වද කොරියන් භාෂාවේ පිල්ලම් තියෙනවා කියලා? පිල්ලම් තියෙනවා කියලා කිව්වේ නෑනේ. දැන් සිංහල ඉගෙන ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. සිංහල කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්නවා නම් එයාට සිංහල භාෂාවේ පිල්ලමුත් ඉගෙන ගන්න වෙනවනේ. අනේ කොරියන් ඉගෙන ගන්න අයට පිල්ලම් ඉගෙන ගන්න නැහැ. කොච්චර ලේසිද බලන්නකෝ. කොරියන් භාෂාවේ පිල්ලම් නැහැ. හැබැයි එක පිල්ලමක් තියෙනවා. මොකද්ද? ඒ තමයි කොරියන් භාෂාවේ හල් කිරීමක් තියෙනවා. දැන් මම මෙහෙම කිව්වහම මගෙන් අහයි සර් මොකක්ද ඒතකොට හල් කිරීම කොහොමද දාන්නේ? අර සිංහලවල වගේ සමහර වෙලාවට සිංහලවල දානවනේ අර පොඩි කොඩියක් වගේ පොඩි සංකේතකුයි නැත්තම් ම වගේ අකුරු වලට අර පොඩි තොප්පියක් වගේ එකක් කොහොම දානවනේ. ඒවද දාන්නේ කියලා අහන්න පුළුවන්. නෑ පුතේ. කොරියන් භාෂාවේ හල් කිරීම තියෙනවා. හැබැයි මේ වගේ රූප අක්ෂර රූප වලින් හැදිච්ච මොකුත් සංකේතයක් නෑ හල් කිරීමට. එහෙම පිල්ලමක් අපිට පේන්න නෑ. පේන්න නැත්තම් කොහොමද හල් කිරීමක් තියෙන්නේ? දැන් ඔළුවට සමනල ගැටේ දාගන්න එපා. හරිද? මම මේක සරලව කියලා දෙන්නම්. ඔයාට මම මේක අද පාඩමේ මාතෘකාවෙන් කියලා දෙනවා. අද පාඩමේ මාතෘකාවෙන් මම ඔයාට මුළු පාඩමම කියලා දෙනවා. ඒ කොහොමද? බලන්න දැන් සාමාන්‍යයෙන් පන්තිවල වෙන්නේ මෙහෙමනේ. ආපුදාලා මාතෘකාව ලියා ගන්න. ඔහොම කියපු ගමන්ම දැන් ළමයි ටික දන්නවා. මෙතනින් ඉස්සරහට තමයි තින් තනිකර පාඩම තියෙන්නේ. දැන් කොරියන් ක්ලාස් එකේ එහෙම නෙමෙයි. මේ පන්තියේ වෙනස් එකනේ. ඔයාට මම පාඩමේ මාතෘකාව කියලා දෙනවා. පාඩමේ මාතෘකාව කියලා දෙද්දිම ඔයාට මුළු පාඩමම තේරෙනවා. බලන්න කොහොමද කියලා. කොරියන් භාෂාවේ හල් කිරීමට කියන්නේ පුතේ පච්චිම් කියලා. මොකද්ද හල් කිරීමට කියන්නේ? පච්චිම්. ආයෙත් පාරක් කියන්න. පච්චිම්. දැන් මම ඔයාට පච්චිම් කියන එක ලියලා පෙන්නනවා. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් කොරියන් වල හල් කිරීම කියලා කියන්නේ මොකද්ද කියලා. හොඳට බලන්න. පච්චිම් කියලා ලියද්දී පළවෙනි අකුර මොකද්ද? පා. දැන් ඔයා දන්නවා. කොහොමද ලියන්නේ? පා.
හරියට හරි. ඊළඟට ඔයා දන්නවා උත්. තනම් දන්නවස. හැබැයි උත් කොහොමද ලියන්නේ? උත් ලියන්නේ මෙන්න මෙහෙම. උප් පාවල යටින් ලියනවා. ඔව්. යටින් ලියනවා. කොරියන් වල පුතේ අකුරු ලියන්නේ පේලි දෙකකට. ඒතර වැරදියට තේරුම් ගන්න එපා. මේ රූල් දෙකක ලියනවාද කියලා නෑ. තනි රූලේ පේලි දෙකකට තමයි කොරියන් අකුරු ලියන්නේ. පේලි කීයකටද? දෙකකට. යට පේලියේ ලියන අකුරු හල් ශබ්දයෙන් තමයි ශබ්ද වෙන්නේ. ඒ කියන්නේ උප් කියන එක යටින් මෙහෙම ත ලිව්වහම මොකද්ද වෙන්නේ? ඒක ත කියලා කියන්නේ මොකක් කියලාද කියන්නේ? උත් කියලායි උච්චාරණය කරන්නේ. දැන් කියන්න බලන්න. පා උත්. හරියට හරි. ඊළඟට පුතේ උච් ඊ චී. උච් ඊ චී. දැන් කොහොමද කියන එක ලියන්නේ? චී වල යටින් ම ලියනවා. බලන්න. චී හරි. ඔන්න. පාඩමේ මාතෘකාව ලිව්වා. මාතෘකාව ලියද්දි මුළු පාඩමම දන්නවා. දැන් කියන්න බලන්න. පා උත් චී ඔච්චරයි කතාව. බලන්න දැන් ඔයා දන්නවා කොරියන් භාෂාවේ අකුරු පේලි කීයකට ලියනවද පුතේ? දෙකකට ලියනවා. යට පේලියේ ලියන අකුරු මොනවද වෙන්නේ? හල් අකුරු වෙනවා. ඔච්චරයි කතන්දරේ. හල් කිරීමට වෙනම විශේෂ සංකේතයක් මොකවත් නැහැ. දැන් පුතේ බලන්නකො මෙන්න මේ වචනේ. ඔයාට කියවන්න පුළුවන්ද කියලා? හ ආ හා යටින් න තියෙන. එතකොට කොහොමද කියන්නේ? උන් උග් උගු යටින් ක තියෙන. එතකොට කොහොමද කියන්නේ? උක් හා ගු උක් ආමා යටින් ල තියෙනවා. හන්ගුක් මල්. හන්ගුක් මල්. හරියට හරි. ඔයා දැන් කියවගෙන ඉවරයි. පේනව නේද? දැන් ඔයාට කොරියන් භාෂාවේ වචන කියවන්න පුළුවන්. හරි. හන්ගුක් මල්. දැන් පුතේ ඔයාට මතකද මේ වචනේ? ඔයාට මතකද මම මේ නොමිලේ පාඩම් මාලාව පටන් ගද්දි පළවෙනි දවසේ පාඩමේ ඔයාට කිව්වා මේක ඔයාට ටිකක් ලියන්න අමාරුයි වගේ නම් අමාරුවෙන් ලියන්න යන්න එපා. තුන්වෙනි දවස වෙනකොට ඔයාට තනියෙන්ම ඕක ලියන්න පුළුවන් මට්ටමට මම ඔයාව හදනවා කියලා. ඔන්න මම කියපු වැඩේ දැන් මම කරලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් පුතේ මේක තනියම ලියන්න. තනියම කියව ගන්න. පැහැදිලි නේද? දැන් ඔයා කොරියන් භාෂාවේ හල් කිරීම දන්නවනේ. කොරියන් භාෂාවේ තව වචන ටිකක් අපි දැන් කියවලා එමු. all cool 얼굴 얼굴 과일 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 한국 한국 물건 물건 음식
음식 음식 연 필 연필 දැන් මේ කොරියන් භාෂාවේ හල් කිරීම කියන්නේ මොකක්ද කියන එක ඔයා දන්නවා. එතකොට පුතේ හල් අකුරු විදිහට කොරියන් භාෂාවේ ස්වර අකුරු පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් සරලව හිතන්නකෝ අපි ආ වගේ ස්වරයක් ගත්තොත් ඕක හල් කරලා කියන්න පුළුවන්ද? බෑනේ. කොහොම වුණත් කොරියන් භාෂාවේ හල් කිරීම විදිහට ස්වර අකුරු පාවිච්චි කරන්නේ නැහැ. ව්‍යංජන අකුරු තමයි හල් අකුරු විදිහට යෙදෙන්නේ. ඒවායේ නොත් උත් උප් උච්චච් ඔය කියන ව්‍යංජන අකුරු ටික හල් අකුරු විදිහට යෙදෙන්නේ නැහැ. හරිද? දැන් ඒතර අනිත් ව්‍යංජන අකුරු ටික යෙදෙනවනේ. අනිත් ව්‍යංජන අකුරු ටික යෙදුනත් ඒවත් පුතේ ශබ්ද 7කින් තමයි උච්චාරණය වෙන්නේ. ශබ්ද කීයකින්ද? 7කින්. දැන් ව්‍යංජන අකුරු 7කට වඩා ගොඩක් තියෙනවනේ. ඇයි ශබ්ද 7ක් වෙන්නේ? ශබ්ද 7ක් වෙන්නත් හේතුවක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ හේතුව කියලා. බලන්න පළවෙනි අකුරු ටික ක ක් ක ඔය තුනම අපිට කියන්න වෙන්නේ කොහොමද? හල් කිරීමේදී ක වුණත් ක් වුණත් ක වුණත් මොකක් වුණත් කියන්න වෙන්නේ ක් කියලාමනේ. අන්න ඒ හින්දා තමයි මේ කොරියන් භාෂාවේ හල් ශබ්ද අඩු වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි නේද? එතකොට මේ තුනම කියවෙන්නේ ක් කියලා. හරි? ඊළඟ අකුර න කොහොමද කියවෙන්නේ? උන්. ඊළඟට ම කොහොමද කියවෙන්නේ? ඊළඟට ප. දැන් මේ ප ඔය දෙකම හල් වුණත් මොකද කියවෙන්නේ? උප්. ව්‍යංජනය. ඒක හල් වෙනකොට කොහොමද කියවෙන්නේ? එතකොට ල අකුර හල් වෙද්දි කොහොමද කියවෙන්නේ? මොකද්ද කියවෙන්නේ? දැන් හල් ශබ්ද 7ක් තියෙනවා කිව්වනේ. අපි 6ක් ඉගෙන ගත්තා. 7 වෙනි එක මොකද්ද? මෙන්න මේක තමයි හල් කිරීමේදී දැනගෙන ඉන්න ඕනි දේ. මොකද්ද දන්නවද? කොරියන් භාෂාවේ තියෙන මෙන්න මේ අකුරු ටික බලන්නකෝ. ත ත ස ස් ච ච හ ඔය අකුරු ටික දැන් අපි බැලුවොත් ත ඔය දෙකම නම් හල් වෙනකොට කොහොමද කියවෙන්නේ? උත්. ඊළඟට ස් කොහොමද කියවෙන්න ඕනේ? ස්. ඊළඟට ච උච් ච උච්. ඊළඟට හ අල් හයන්න විදිහටනේ කියවෙන්න ඕනේ. හැබැයි කොරියන් භාෂාවේ එහෙම එක එක අකුරු ටික මේ අකුරු ටික එක එක ශබ්දයෙන් කියවෙන්නේ නැහැ. මේ අකුරු ඔක්කොම සමස්තයක් විදිහට පුතේ කියවෙන්නේ හල් අකුරක් විදිහට ශබ්ද වෙන තැන්වලදී. ඒ කියන්නේ අර යට පේලියේ යෙදෙනකොට උත් කියලා. උත් මොකක් කියලාද කියවෙන්නේ? උත් කියලා තමයි කියවෙන්නේ. පැහැදිලි නේද? මේ ටික කියවෙන්නේ උත් කියලා. හොඳට මතක තියාගන්න. ස උනාට දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. එතකොට දැන් ආ යටින් ස ආවහම අස් කියලා කියවෙන්නේ නැද්ද? නෑ කියවෙන්නේ. ආ යටින් ස ආවහම අත් කියලා තමයි කියන්නේ. ආ යටින් ත අකුරාවත් අත් කියන්නේ. ආ යටින් ස අකුරාවත් ඒත් අත් කියන්නේ. ආ යටින් මේ විදිහට ආවත් ඒත් කියන්නේ අත්. මෙහෙම ආවත් ඒත් කියන්නේ අත්. මේ අකුරු වලින් මොන අකුර හල් කිරීමක් විදිහට යෙදෙන කොතනක තිබ්බත් කියවෙන්නේ
උත් කියලාමයි. හල් කිරීමක් විදිහට තියෙන තැන්වල පටල ගන්න එපා. අනිත් තැන්වලදී නෙමෙයි හල් අකුරක් විදිහට යටපේලියක යෙදෙන හැම තැනකදීම කියවෙන්නේ උත් කියලා. හොඳට මතක තියාගන්න පුතේ ඒක. දැන් මේ කොරියන් භාෂාවේ වචන කියවන්න ඉගෙන ගද්දී තව පුංචි කාරණා තුනක් දැනන් ඉන්න ඕනේ. ඒ තමයි පුතේ මේ හල් කිරීම තියෙනවනේ. මෙන්න මේ වගේ වචන තියෙනවා. මෙන්න මේ විදිහට හල් කිරීම යෙදෙන වචන. මේවැදී හොඳට බලන්න මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හල් අකුරක් ඇවිල්ලා ඊට පස්සේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? හල් අකුරට පස්සේ ස්වර අකුරක්. පුතේ මොකක් හරි වචනයක හල් අකුරක් ඇවිල්ලා ඊට පස්සේ ස්වර අකුරක් ආවොත් හල් අකුර කියවෙන්නේ අර ඊට පස්සේ යෙදෙන ස්වර අකුරත් එක්ක එකට එකතු වෙලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ වචනේ බලන්නකෝ. මොග් ඔයෝ. මොග් ඔයෝ මේක කොහොමද කියවෙන්නේ? මොග් ඔයෝ කඩලා කියනවද? නෑ. හල් අකුරක් ඇවිල්ලා ස්වරයක් ආවොත් මොකද වෙනවා කිව්වේ? හල් අකුරේ ශබ්දේ ස්වර අකුරේ ශබ්දේ එකට එකතු වෙනවා. මොග් ඔයෝ මොගොයෝ. මොගොයෝ. පැහැදිලි නේද? 먹어요. 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 කනවට මොකද කොරියන් වලින් කියන්නේ? මොගොයෝ. දැන් පැහැදිලි නේද? මේ එකින් එක වචන වා ඉගෙන ගන්න. දැන් අපි මේක බලමුකෝ. ඉර් ඕ නාදා. ඉර් ඕ නාදා. ඊ ඇවිල්ලා යටින් ල තියෙනවා ඊළඟට ඕ නාදා එහෙම තියෙන්නේ. ඒතර ඉර් ඕ නාදා කොහොමද කියවෙන්නේ? ඉර් ඕ නාදා. ඔහොම කියන්නත් පුළුවන්ද කියන්නකෝ? බෑනේ. කියවෙන්නේ ඉරොනදා. ඉරොනදා. මැදින් කඩ කඩ කියවෙන්නේ අර හල් කිරීමයි ස්වරයයි එකට එකතු කරලා තමයි කියන්නේ. 일어나다. 일어나다. මම දැන් ඕකට ඔයාලට පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නද? මේ වගේ තැන්වලදී දැන් හල් අකුරක් ඇවිල්ලා ඊට පස්සේ ස්වරයක් එන්න නම් අනිවාර්යෙන් ස්වර තනියෙන් තියෙන්නේ නැහනේ. මොකක් එක්කද තියෙන්නේ? ං ව්‍යංජනයත් එක්කමනේ තියෙන්නේ. අන්න එතකොට ඔයාලට කරන්න තියෙන්නේ පුතේ ං ව්‍යංජනේ තියෙන තැන යට තියෙන හල් අකුර තියෙනවා කියලා මවා ගන්න. ඊට පස්සේ ඔයා නිකම්ම වචන කියවන්නේ. එතකොට නිකම්ම ඔයාලට මේක කියනවා. දැන් මොග්ගොයෝ වගේ එකක ඔයා ං ව්‍යංජනේ තියෙන තැන ග කියන එක මවා ගන්න හිතෙන්. එතකොට මොගොයෝ නිකම්ම කියවෙනවා. දැන් ඉරොනාදා කියන එකේදීත් ං ව්‍යංජනේ තියෙන තැනට ර දාගන්න. ඉර් ඔනදා ඊරොනදා. නිකම්ම කියවන්න පුළුවන්. මම මේ කෙටි ක්‍රමයක් කියලා දුන්නේ. පැහැදිලිද? දැන් මොගොයෝ කියලා කියන්නේ මොකද්ද? කනවා කියන එක. ඉරොනදා කියලා කියන්නේ කොරියන් වලින් නැගිටිනවට. හරි. නැගිටිනවට කියන්නේ ඉරොනදා. දැන් උදේට නැගිටිනකොට වට ඉරොනදා කියන්න පුළුවන්. හරි මේවත් පාඩම් කරගන්න එකත් මහ ලොකු දෙයක් නෑ. හරි. හරිම සරලයි. දැන් අපි යමු ඊළඟ කාරණාවට. මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හල් අකුරු දෙකක් ඇවිල්ලා ඊට පස්සේ ස්වරයක් ආවොත් පළවෙනි හල් අකුර හල් අකුරක් විදිහටම උච්චාරණය කරනවා. මොකක් හරි වචනයක හල් අකුරු දෙකක් ඇවිල්ලා ඊට පස්සේ ස්වර අකුරක් ආවොත් පළවෙනි හල් අකුර මොකද කරන්නේ? හල් අකුරක් විදිහටම උච්චාරණය කරනවා. දෙවනි හල් අකුර ඒක ඊට පස්සේ තියෙන ස්වරයත් එක්ක එකට එකතු කරලා උච්චාරණය කරනවා. දැන් මේ වචනේ බලන්නකෝ. ඕ උප් උස් හල් අකුරු දෙකක්ම එක තැනක තියෙනවා. එතන ඕප්ස් ඔයෝ මේක වෙන්නේ කොහොමද? පළවෙනි හල් අකුරක් විදිහටම තියෙනවා. ඕ උප් ඒකේ හැමම තියෙනවා. ඊළඟ එක උස් කියන අකුර ඕ කියන ස්වරයත් එක්ක මොකද කරන්නේ? එකතු කරනවා. උස් ඕ සෝ ඔප් සෝ යෝ. ඔප්ස්
ඔයෝ කියන්නේ කියන්නේ කොහොමද? 없어요. 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 තව වචනයක් බලන්න. ඊ ල් උග් ඔයෝ. අපිට කොහොම කියන්න පුළුවන්ද කියලා හිතලා බලන්නකෝ. ඊ ල් උග් ඔයෝ. කොහොමද මේක කියවෙන්නේ? ඊ ල් පළවෙනි හාර අකුර ඔන්න හල් අකුරක් විදිහටම ශබ්ද කරා. ඉල්. දෙවෙනි එක උග් ඕ. උග් සහ ඕ කියන ස්වරයත් එක්ක එකතු කරා. උග් ඕ ගෝ. ඉල් ගෝ යෝ. ඉල් ගෝයෝ. කියවනවා. කියවනවට කොරියන් වලින් කියන්නේ ඉල් ගෝයෝ. ඔප්සොයෝ කියලා අපි දැන් අර කලින් ඉගෙන ගත්තේ ඔප්සොයෝ කියන එකේ තේරුම නැත කියන එක. ඔප්සොයෝ කියන්නේ මොකද්ද? නැත. ඉල් ගෝයෝ කියන්නේ කියවනවා. හරි. 읽어요. 읽어요. දැන් තේරුම් ගන්න මේ රටා දෙක දැන් අපි කාරණා දෙකක් ඉගෙන ගත්තනේ. සර් මේ හල් කිරීමත් ඉගෙන එන්න වගේ එක එක කාරණාක් තියෙනවද ඉගෙන ගන්න. ඔහොම හිතෙන්න පුළුවන් කෙනෙක්ට. මේක මේ අමුතු දෙයක් මොකවත් නෙමෙයි. නිකන් හිතන්න මේක සිංහලවලත් තියෙන එකක් නේද? ඔයා බණ්ඩා අයියා කියන එක සිංහලෙන් කොහොමද කියන්නේ? බණ්ඩා අයියා බණ්ඩයියා. ඔහොමනේ කියන්නේ නේද? ඉතින් ඒකමනේ මේ කොරියන් වල තියෙන්නේ. මහලොකුවට මේ කාරණා කීක ඉගෙන ගත්තට අමුතු දෙයක් නෙමෙයි. මම මේ වලට වඩාත් පැහැදිලි වෙන්න ඔයා කොතනකවත් හිර වෙන්නේ නැති වෙන තමයි මම මේක මෙහෙම කියලා දෙන්නේ. හරි? අවසාන කාරණාව. මේක නම් චුට්ටක් වෙනම මතක තියාගන්න ඕනි දෙයක්. ඒ තමයි කොරියන් භාෂාවේ දැන් අපි කලින් කතා කරේ වචනෙක හල් අකුරු ඇවිල්ලා ඊට පස්සේ ස්වර තිබුණොත්නේ. හල් අකුරු දෙකක් විතරක්ම ආවොත් කොහොමද කියන්නේ? හල් අකුරු දෙකම කියනවද? දැන් බලන්න මෙන්න මේ වචනේ. තා ඉල් උක් ඔය දෙකම කියනවද? නෑ නෑ. දෙකම කියන්නේ නෑ පුතේ. මෙන්න මෙහෙම වචන තියෙනවා. මේ වචනෙටම මෙච්චරයි තියෙන්නේ. වචනෙටම මෙච්චරයි තියෙන්නේ. මෙහෙම ආවොත් පුතේ කොරියන් භාෂාවේ අකාරාදී පිළිවෙන දැන් ඔයාලට අකුරු ලියලා ඕකත් පුළුවන්. අමාරු දෙයක් නෙමෙයි. ක ග න ත ද ල ර ඔය වගේ අකුරු පිළිවෙලක් තියෙනවානේ සිංහල වල තියෙන අ ආ ඈ වගේ. ඔන්න ඔය අකුරු පිළිවෙලේ මුලින්ම තියෙන අකුර තමයි උච්චාරණය කරන්නේ. තා ල් උක් කියලා කියන්නේ මොකද්ද කියන්නේ? තක්. මුලින්ම තියෙන අකුර මොකද්ද? උක්නි. අන්න ඒක තමයි උච්චාරණය කරන්නේ. තක්. පැහැදිලි නේද? ඒ කියන්නේ ල තියෙන්නේ ක අකුරට පස්සේ නිසා ඒක කියන්නේ අකාරාදී පිළිවෙලේ තියෙන පළවෙනි අකුර විතරයි අපි උච්චාරණය කරන්නේ. 탁. 탁. තක් කියන්නේ කාටද? තක් කියලා කියන්නේ කොරියන් වලින් කුකුලට. කුකුලට මොකද්ද කියන්නේ? තක්. දැන් මේ වචනේ බලන්නකෝ. යෝ දෝ වචනයක මැදට ආවහම තද දද ද කියලානේ කියන්නේ. එතකොට යෝ දෝ යටින් තියෙනවා ල ප දෙකම. ල්ලුප් යොදොල්ප්. එහෙම කියනවද? නෑ. බලන්න මේක කොහොමද උච්චාරණය කරන්න කියලා. බලන්න කග න තද ලර ම පබ. එතකොට මේ අකාරාදී පිළිවෙලේ මුලින්ම තියෙන්නේ ලද පද ලනි. ආකාරාදී පිළිවෙලේ මුලින්ම තියෙන එක තමයි උච්චාරණය කරන්නේ. එතකොට කොහොමද කියන්නේ? යෝදෝ ල් යොදොල් යොදොල් උප් කියන්නේ ප කියන එක උච්චාරණය කරන්නේ නැහැ. මේ වගේ වචන ගොඩාක් නැහැ. මේ වගේ වචන ටිකයි තියෙන්නේ. මම මේකත් ඔයාලට කියලා දුන්නේ. ඔයාලට එතකොට 100%ක්ම මේක පැහැදිලි නිසා. 여덟. 여덟. මේක මේ නෝට් ලියලිය මහා ලොකුවට පාඩම් කරන්න තරම් එහෙම ලොකු දෙයක් නෙමෙයි. හරිම සරල කතන්දරයක් මෙතන තියෙන්නේ. ඔන්න බලන්නකෝ. කොරියන් භාෂාවේ හල් අකුරු කියලා කියන්නේ මොනවටද? හල් කිරීමට විශේෂ සංකේත මොකවත් නැහැ. අකුරු පේලි කීයකට ලියනවද? අකුරු පේලි දෙකකට ලියනවා.
ඔය අකුරු පේලි දෙකේදී යට පේලියේ ලියන අකුරු මොනවා විදිහටද කියන්නේ? හල් අකුරු විදිහට උච්චාරණය කරනවා. එතකොට මතක තියාගන්න තියෙන එක තැනයි. ඒ තමයි ත ත ස ස් ච ච හ. ඔය කියන අකුරු ටික ඔක්කොම හල් අකුරක් විදිහට යටපේලියේ යෙදුනොත් ඒවා උච්චාරණය කරන්නේ මොකද්ද? උත් කියලා. ඊට පස්සේ හල් අකුරක් ඇවිල්ලා ස්වරයක් ආවොත් මොනවා හරි වචනයක හල් අකුරයි ස්වරය එකතු කරනවා. හල් අකුරු දෙකක් ඇවිල්ලා ස්වරයක් ආවොත් පළවෙනි හල් අකුර විදිහටම තියලා දෙවෙනි හල් අකුර ස්වරයත් එක්ක එකතු කරනවා. මොකක් හරි වචනයක හල් අකුරු දෙකක්ම ඇවිල්ලා ඊට පස්සේ ස්වර අකුරු මොකුත් තිබ්බේ නැත්තම් ඒ දෙකෙන් එකයි කියන්නේ මොකද්ද? අකාරාදී පිළිවෙලට පළවෙනියට තියෙන අකුර විතරයි. ඔච්චරයි කතන්දරේ. ඕක තමයි කොරියන් භාෂාවේ හල් කිරීම කියලා කියන්නේ. දැන් පුතේ මේ පන්තියේ වැද්දගත්ම මොහොතට අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ඔයාගේ කොරියානු භාෂා පෙළපොත. අපේ මාස 6 පාඨමාලාව හදාරන දරුවන්ට නොමිලේම අපි මේ පෙළපොත නිවසටම එවනවා. ඉතින් මේ පෙළපොත මම පළවෙනිම දවසේ පෙන්නුවා ඔයාට මේ පොතේ ඕනම වචනයක් වාක්‍යයක් කියවන්න පුළුවන් මට්ටමට තුන්වෙනි දවස වෙනකොට මම ඔයාව නිර්මාණය කරනවා කියලා. දැන් මම මේ විදිහට ඔයාව නිර්මාණය කළා ඉවරයි. දැන් ඔයාට පුළුවන් පුතේ මේ පොතේ වචන තෝරන්නේ බේරන්නේ නැතුව ඕනම වචනයක් කියව ගන්න. දැන් අපි බලමු මේ පොතේ පළවෙනි පාඩම විදිහට තියෙන පාඩම. මේ පාඩමේ තියෙන්නේ මම දැන් කියවලා දෙන්න ඕනේ නැහැ. ඔයා කියව ගන්න. මුලින්ම පුතේ වචන කියවනකොට අපි මෙන්න මේ දේ මතක තියාගන්න ඕනේ. ඔයා මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වචන කියවන්නේ. අන්න එතකොට ඔයා මුලින්ම එක පාට කටරෙන එක කියන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් ඔයාට මග මේක හිර වෙනවා. ඒ නිසා ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයා එකපාරක් හිතින් කියව ගන්නවා. තව පාරක් ඒක තහවුරු වෙන දෙවෙනි පාරටත් හිතින් කියව ගන්නවා. තුන්වෙනි පාරට ඔයා වචනේ කටින් එළියට දාන්න. ඒක මේ වචන කියවනකොට විතරක් නෙමෙයි පුතේ ඔයාගේ ජීවිතෙත් ගොඩක් වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න ඔයාගේ කටින් දෙයක් එළියට දැම්මොත් ඒක ආපහු ඔයාට ආපස්සට ගන්න බෑ. ඉතින් ඔයා කියපු සමහර වචන නිසා ඔයාගේ ජීවිතේ ගොඩාක් ලොකු වෙනස්කම් සිද්ධ වෙලත් ඇති. හොඳට මතක තියාගන්න හැම දෙයක්ම කියද්දී දෙතුන් වතාවක් හිතලා බලලා කියන්න. ඒ වගේම තමයි කොරියන් වචන කියවද්දිත් ඒ විදිහට හිතෙන් දෙපාරක් කියවලා තමයි ඔයා මේක කියවන්න ඕනි. දැන් කියන්න බලන්න. පළවෙනි පාර හිතෙන් කියව ගත්තා. දෙවෙනි පාරත් හිතෙන් කියව ගත්තා. දැන් වචන කිව්වා. කියන්න. ක්යෝ is il ක්යෝසිල් ක්යෝසිල් ක්යෝසිල්. ඊළඟට හ ආ හා හා උගු යටින් තියෙනවා ක එක ඕ එක එකතු වෙනවා. ක්යෝසිල් හන්ගුකෝ ක්යෝසිල් හන්ගුකෝ. ක්යෝසිල් හන්ගුකෝ කියලා කියන්නේ පුතේ ක්යෝසිල් කියලා කියන්නේ පන්ති කාමරය. හන්ගුකෝ කියලා කියන්නේ කොරියන් භාෂාව. ක්යෝසිල් හන්ගුකෝ කියලා කියන්නේ පන්ති කාමරයේ කොරියන් භාෂාව. දැන් අපි පන්ති කාමරයට යමු. අපිට මේ පාඨමාලාව ඇතුලේ 아무තු දෙයක් නැහැ. මේ මම මේ කියන්නේ අපේ සයමාසික පාඨමාලාවට ලියාපදිංචි වෙන්න කැමති දරුවන්ට මේ ඔයාට කොරියාවේ දැන් කොරියන් පන්තියකට ආවහම කොරියාවේ පන්තියේ ඉඳන් තියෙන දේවල් ගැන ඔයාට ඉගෙන ගන්න තියෙනවා. අපි ඒ ටික බලාගෙන යමු. දැන් ගුරුවරයාට මොකද්ද කියන්නේ? කොරියන් වලින් ගුරුතුමාට මොකද්ද කියන්නේ? ගුරුතුමාට කියන්නේ සෝ is o so is a se ini යටින්ම තියෙනවා son seng nim son seng nim son seng nim කියන්නේ කවුද? ගුරුතුමා. ඊළඟට දැන් මේ ඉන්නවා ඔයාලා. කවුද මේ? හ ආහා
යටින් ක තියෙනවා. හා උක් ඊළඟට is a say හක්සෙන්. හක්සෙන් කියන්නේ කාටද? ශිෂ්‍යයාට. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා කියන එක. හරි. ඊළඟට බලන්න මේක. මුලින්ම මෙතන වචන දෙකක් තියෙනවනේ. අග වචනේ අපි කියවලා ඉමු. කියන්න බලන්න. ඉච් ඊචි යටින් න තියෙන. ඒතර හල් වෙනවනේ. චින් උගු චින්ගු. චින්ගු කියන්නේ යාළුවට. දැන් පන්තියේ ඔයා විතරක් නෙමෙයි පන්තියේ යාළුවෝ ඉන්නවනේ. එතකොට චින්ගු යාළුවා. එතකොට පන්තියේ යාළුවට මොකද්ද කියන්නේ? පන් උප් ආපා පන් චින්ගු. පන්තියේ යාළුවා. නිකන් පන්තිය කියලා සිංහලෙන් කියද්දි ඉස්සරහම තියෙන පන්. කොරියන් වලත් ඒක හැමම තියෙනවා. කොච්චර ලේසිද බලන්නකෝ. පන් චින්ගු පන්තියේ යාළුවා. ඊළඟට බලන්න මේ ලියන ලෑල්ල මොකද්ද? ඉච් ඊ චී යටින් ල තියෙන. එතකොට චිල් චිල් උප් ආපා යටින් න තියෙනවා. චිල්පන් ලියන ලෑල්ල. හරි. දැන් මේ වචන විතරක් නෙමෙයි. ඔයාට මේ කෙටි වචන නෙමෙයි දිග වචන වාක්‍ය ඕන එකක් කියව ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන තියෙන්නේ පන්තියේදී දැන් මම ඔයාට කියනවා පොත පෙරලන්න, පොත වහන්න එහෙම කියලා. එතකොට ඒකත් කොරියන් වලින්ම තමයි අපි කතා කරන්නේ. එතකොට කොහොමද ඒවට කොරියන් වලින් කියන වචන කියලා මෙතන ඔයාට දීලා තියෙනවා. බලන්න ඔයාට දැන් මේක කියව ගන්න පුළුවන්. හොඳට බලන්න. චෙග් අල් කියලා තියෙනවා. චෙග් අල් කියලාද අපි කියන්නේ චෙගල් කියලාද? දැන් ඔයා ඉගෙන ගත්තනේ හල් අකුරක් ඇවිල්ලා ස්වරයක් ආවොත් මොකද කරන්නේ? හල් අකුරයි ස්වරයයි එකට එකතු කරනවා. චෙග් අල් කියන එක චෙගල් කියලා තමයි කියවෙන්නේ. චෙගල් උප්ප්‍යෝසේයෝ. චෙගල් ප්‍යෝසේයෝ. ඒ කියන්නේ මොකද්ද? පොත පෙරලන්න. චෙගල් ප්‍යෝසේයෝ පොත පෙරලන්න. ඊළඟ එකක් දැන් ඔයාට කියව ගන්න පුළුවන්. බලන්න. චෙගල්. දැන් බලන්න පළවෙනි තැනදී ඔයා චෙගල් කියලා කිව්වට වඩා ඉක්මනට දැන් මෙතනදී ඒ වචනේ ඔයා කියවන්නේ නැති. ඒක ඇයි එහෙම වුනේ? හේතුව භාෂාවේ හුරුව එක්ක. මේ කලින් වචනවා පළවෙනි පාරට කියුවේ දැන් ඔයාට ඒක ආපහු පාරක් කියවද්දී අර කලින් කියපු එකේ හුරුව තියෙන. ඒතර ටක් ගාලා පුළුවන්. භාෂාව වේගෙන් කතා කරගන්න කියව ගන්න හැකියාව ලැබෙන්නේ අන්න එහෙම පුහුණු වෙනකොට. ඒකත් ඔයා හොඳ මතක තියාගන්න. දැන් අපි මේක දෙවෙනි එක කියවමු. චෙගල් තොප් සේයෝ. චෙගල් තොපසේයෝ. චෙගල් ප්‍යසේයෝ පොත පෙරලන්න. චෙගල් තොපසේයෝ පොත වහන්න. දැන් බලන්න තොප් සේයෝ කියන එක කොහොමද කිව්වේ? තොපසේයෝ. හල් අකුරක් ඇවිල්ලා ස්වරයක් ආවොත් හල් අකුරයි ස්වරයයි එකතු කරනවා. දැන් තේරෙනව නේද? එහෙනම් පොත පෙරලන්න කියන්නේ මොකද්ද? චෙගල් ප්‍යසේයෝ. පොත වහන්න කියන්න චෙගල් තොපසේයෝ. මේක මම මතක තියාගන්නත් පුංචි දෙයක් ඔයාලට කියලා දෙන්න. පුතේ නිකන් පොත පෙරලද්දි පොඩි පිටුවල සද්දයක් එනවා. පොඩි පියෝ පියෝ වගේ සවුන්ඩ් එකක්. පියෝ කියලා මෙන්නේ පොඩි සවුන්ඩ් එකක් එනවා පොත පෙරලද්දි. ඒක නිකන් මේ පියෝ 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 කියන එකට පොඩි සමානකමක් තියෙනවා. ඊටත් වඩා සමානකමක් තියෙනවා. ඔයාලට ලේසියෙම මේක අඳුර ගන්න පුළුවන්. පොතක් වහද්දී පොඩි සවුන්ඩ් එකක් එනවා. টොප් වගේ සවුන්ඩ් එකක්. අන්න එතකොට මේ පොත වහන්න කියලා කියන්නත් මොකද? චෙගල් টොප් සේයෝ. තොපසේයෝ. ඕක මතක තියාගන්න. ඔයාලට මේ දෙක පැටලෙනවා නම් ඒ ක්‍රමයට උනත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. දැන් අපි මේවා විතරක් නෙමෙයි මේ පෙළ පොතේ ඔයාට විවිධ පාඩම් ගොඩාක් තියෙනවා. මේ ඔයාට ගොඩාක් වමනා කරන වචනයක් කොරියන් වලින් thank you කියලා කියන්න. මොකද්ද කියන්නේ? කොරියන් වලින් thank you කියලා කියන්න පුතේ කියන්නේ කම් කියවන්න කම්සා හප්නිදා තමයි මෙතන තියෙන්නේ. කම්සා හප්නිදා තිබ්බට පුතේ මේක කියවන්නේ කම්සාහම්නිදා කියලා. මොකක් කියලාද කියන්නේ? කම්සාම්නිදා කම්සා හම්නිදා කියලා තමයි කියවන්නේ.
හේතුව දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එතකොට සර් මෙතන තියෙන්නේ පර්නේ. පර් හල් වෙනකොට ම කියලාද කියන්නේ? නෑ. එහෙම කියවෙන්නේ නැහැ. නමුත් සමහර වචනවල පුතේ උච්චාරණය කරද්දී යම් යම් වෙනස්කම් ඇති වෙනවා. හරි. ඔයා ඒක ඔයාට භාෂාවේ හුරුවත් එක්ක සහ ඉදිරියට භාෂාවේ ඉගෙනීම් කටයුතු කරගෙන යනකොට දැනගන්න හැකියාව තියෙනවා. ඒක ලොකුවට හිතන්න කරන්න අවශ්‍ය කරන දෙයක් නෙමෙයි. ඒක ඔයා භාෂාව ඉගෙනගෙන යද්දි ඔයාට ඒක හුරු වෙන්න පුළුවන්. දැන් කොරියන් වලින් රටට මොකද්ද කියන්නේ? බලන්න කියවන්න පුළුවන්. මොකද්ද? නාරා. කොරියාවට මේ තියෙන්නේ ඔයාගේ සිහින දේශය. මේකට කොරියන් වලින් කියන්නේ මොකද්ද? හ ආහා යටින් තියෙනවන්න හන් උග් උගු උක් හන්ගුක්. ලේසියෙන්ම කියව ගන්න පුළුවන්. බලන්න පුතේ මේ ඔයා කියවන්නේ පළවෙනි දවසේ ඔයාට මේ මොනවද මේ කියලා හිතාගන්න බැරිව තිබ්බ අකුරු වලින් හැදිච්ච වචන. දැන් මේ ලංකාවට කියන එකත් මේ පොතේ තියෙනවා. මොකද්ද කියන්නේ? ස මෙතන ර කියලා උච්චාරණය කරන්නේ සරි ආරංකා. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියලා කියන්නේ ශ්‍රී ලංකාව. පැහැදිලි නේද? ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව. හරි. ඉතින් ඔයාලට මේ වගේ ගොඩාක් වචන මේවැ ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ බලන්නකෝ මේ ස්ථාන ගැන තියෙනවා. හරි. දැන් බලන්න ස්ථාන වලට කොරියන් වලින් කියන්නේ මොකද්ද? චාන්සෝ චංසෝ චංසෝ. දැන් බලන්න මේ කොරියන් වලින් මෙතන කියලා කියන්න කොරියන් වලින් කියන්නේ කියවන්න යෝගි. අතන උච් ඕචෝ ඊගි අගට આવොත් ග කියලානේ කියවෙන්නේ. ඒතර චෝගි අතන. එතන උක් ඕකෝ උග් ඊගි කොගි එතන. දැන් වාට කියන්න පුළුවන් කොරියන් වලින් මෙතන අතන එතන කියලා. කොහොමද කියන්නේ? යෝගි චෝගි කොගි. කොච්චර ලේසියද බලන්නකෝ. ඔයාට මේ වාක්‍ය උනත් කියව ගන්න පුළුවන්. හරිද? කොරියන් වලින් ඔයාට වාක්‍ය උනත් කියව ගැනීමේ හැකියාව තියෙනවා. දැන් කොරියන් වලින් ද කියලා දෙයක් අහන්නේ මෙන්න මේ වචනේ පාවිච්චි කරලා. කොරියන් වලින් ද කියලා ඕනම දෙයක් ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ද කියලා අහන්නේ ඉම්නිකා කියන එක පාවිච්චි කරලා. මොකද්ද ද කියලා අහන්නේ කොහොමද? ඉම්නිකා. මේ වචනේත් යට තියෙන්නේ ප උනාට මේකත් උච්චාරණය කරන්නේ ම කියලා. ඒ වචන ඔයා මතක තියාගන්න. ඒක එකපාරයි ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක 아무තු දෙයක්වත් ඔයාව පැටලෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඔයා දැන් ඉගෙන ගන්නවා මේ වචනේ මෙතනින් එහාට කොරියන් භාෂාවේ කොතනදි දැක්කත් මොකක් කියලාද කියන්නේ? ඉම්නිකා. හරි. දැන් බලන්න ඔයාට මේ මුළු වාක්‍යෙම උනත් කියව ගන්න පුළුවන්. බලන්න. is ආසා උමු is ඊසි යටින් ල තියෙනවා. සාමුසිල්. සාමුසිල් කියලා කියන්නේ පුතේ කාර්යාලය. එතකොට දැන් අග තියෙන්නේ අර මන් දැන් කියපු වචනේ. මොකද්ද? ඉම්නිකා. එතකොට සාමුසිල් ඉම්නිකා කියලා කියන්නේ මොකද්ද? කාර්යාලයද. කාර්යාලයද. මෙතන තියෙන්නේ යෝගීගා සාමුසිල් ඉම්නිකා. යෝගීගා සාමුසිරිම්නිකා කියලා තමයි ඔක උච්චාරණය කරද්දි කියවන්නේ. කොරියන් භාෂාවට එක දිගට කියවගෙන යන භාෂාවක්. එතකොට අර හල්ලකුරුත් එක්ක ස්වර ඊට පස්සේ තියෙනකොට ඒව එකතු වෙලා තමයි කියන්නේ. යෝගීගා සාමුසිරිම්නිකා. මෙතන කාර්යාලයද කියලා තමයි මෙයා අහන්නේ. හරි? මෙයාලා කතා කරනවා. ඉතින් බලන්න දැන් මේ දිග වාක්‍යයක් වුණත් උතේ ඔයාට කොරියන් භාෂාවෙන් කියව ගන්න හැකියාව තියෙනවා. දැන් බලන්න මේ පාඩම් වල පුතේ ඔයාට කොරියාවේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න තියෙනවා. මේවා ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කොරියාවට යන්න කලින් කොරියාවේ තියෙන සංස්කෘතිය, ඒ තියෙන දේවල්, ඒ හැම දෙයක්ම ගැන අවබෝධයක් ලබා ගන්න. දැන් මේ තියෙන්නේ මොකද්ද මේ?
පාස්පෝට් එක. පාස්පෝට් එකට කොරියන් වලින් කියන්නේ මොකද්ද? කියවලා බලන්න. කියව ගන්න පුළුවන් දැන් ඔයාලට. මම ඕනේ නැහැ. හරි කියවන්න බලන්න. යෝ උක් වෝ යටින්න තියෙනවා. යොක්කොන් 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 කියලා කියන්නේ මොකද්ද? පාස්පෝට් එක. යොක්කොන් පාස්පෝට් එක. හරි දැන් මේ ඕගොල්ලෝ මූණ උදේට මූණ බලන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දකිනකොට ඔයාට මේක මතක් කරගන්න පුළුවන්. මොකද්ද කණ්ණාඩියට කියන්නේ කොරියන් වලින්? ඕ කෝ ඌ කෝල් මූණ බලන කණ්ණාඩිය. ඊළඟට මේ ගෑනු ළමයි ගොඩක් කැමතිනේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මොනවද කරන්නේ? මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මේකප් ඒ වගේ දේවල්. ඉතින් කොරියාව කියලා කියන්නේ ඒ වගේ දේවල් වලටත් සෑහෙන්න ප්‍රසිද්ධ රටක් ඈ. ඒවා ගොඩාක් හොඳ ලංකාවට වඩා සෑහෙන්න හොඳ වටින දේවල් එහෙ කොරියාවේ තියෙනවා. ඉතින් එතකොට ඒවට කියන නම පවා ඔයාට මෙතන දීලා තියෙනවා. මොකද්ද බලන්න. කියවන්න පුළුවන් ඒකත්. දැන් කියවන්න බලන්න. වා උජ් ආජා උප්පු යටින්ම තියෙනවා. හජංපුම් රූපලාවන්‍ය ද්‍රව්‍ය. හරි මේ හැම දේම පුතේ මෙතන මේ පාඩම් වල ඔයාලට ඉගෙන ගන්න දීලා තියෙනවා. මේ බාත්රූම් එකට ගිහිල්ලා පාවිච්චි කරන දේවල් ටික පවා. හරි දැන් මේ සබන් කෑල්ලට කියන එක පවා මෙතන තියෙනවා. මොකද්ද මේ සබන් වලට කියන්නේ? පීනු. එතකොට මේ ටූත් බ්‍රෂ් එකට මොකද්ද කොරියන් වලින් කියන්නේ? උදේට දත් මදිනවනේ. එතකොට මේ ඔයා ටූත් පේස්ට් පාවිච්චි කරනවා. එතකොට ඒ දෙකටම කියන වචන මෙතන තියෙනවා. හරි ඔන්න හෙට ඉඳන් උදේට දත් මදින්න ගිහිල්ලත් ඔයාට කොරියන් වචනයක් පාඩම් කරගන්න පුළුවන්. මොකද්ද? ටූත් බ්‍රෂ් එකට මොකද්ද කියන්නේ? චී යටින් සර් තියෙනවා. ඒක සර් කියලාද උච්චාරණය කරන්නේ? හල්ලා කුරක් විදිහට නෑනේ උත් කියලා. ඒතර කොහොමද කියන්නේ? චිත් is also චිත්සොල් ටූත් බ්‍රෂ් එක. ඊළඟට මේ ටූත් පේස්ට් වලට මොකද්ද කියන්නේ? චී යා චියක් තේරෙනව නේද? ඉතින් මේ හැම දේම පුතේ දැන් මම මේ ඔයාට මේ වචනින් වචන එක එක පාඩම් වල තියෙන ඒවා මේ මං ඔයාට මේ පෙන්නුවේ හේතුව මේ ඔයාට දැන් අවබෝධය තියෙන ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයාට දැන් මේ ඕනෙම වචනයක් කොරියන් වලින් කියව ගන්න පුළුවන්. දැන් අපි මේ දැන් කියන වචනේ මම මේ පොඩ්ඩකට කලිනුත් කිව්වනේ. දැන් කියලා කොරියන් වලින් කොහොමද අපි කියන්නේ? මෙතන තියෙනවා. මේ දැන් කියන කොරියන් වලින් කියන්නේ මොකක්ද? චිගම් කියලා කියන්නේ පුතේ දැන් කියන එක. චිගම් කියලා කියන්නේ දැන්. හරි මේ කොරියන් වලින් වෙලාව කියන විදිහ, කොරියන් වලින් පවුලේ අයට කියන වචන, ඒ හැම දෙයක්ම වාට තියෙනවා. මේ කොරියාවෙන් නිර්දේශ කරලා තියෙන විෂය නිර්දේශිත පෙළපොත්. එතකොට මේ පෙළපොත්වල පුතේ ඔයාට වචන ඉගෙන ගන්න තියෙනවා, ව්‍යාකරණ ඉගෙන ගන්න තියෙනවා, අභ්‍යාස කරන්න තියෙනවා. මම ඔයාට කිව්වා මේ විභාගයට එන්නේ මේ කියවීම සහ සවන්දීම කියලා කොටස් දෙකක් කියලා. එතකොට මේ ඒවට අදාළ අභ්‍යාස තියෙනවා. එතකොට කොරියාවේ තියෙන සංස්කෘතිය ගැන තියෙනවා. දැන් මේ මෙතන මේ සඳහන් කරලා තියෙන පුතේ කොරියාවේ වැඩ 9ට පටන් ගන්නවා. දැන් අපේ අය වැඩ 9ට අපේ ඔෆිස් එකක් පටන් ගන්නවා නම් හරියටම 9ට ගිහිල්ලානේ එතන ෆින්ගර් මාක් එක තියන්නේ. එතකොට එහෙම හරියන්නේ නැහැ කොරියාවේ. කොරියාවේ 9ට 10ක් සාමාන්‍යයෙන් පැය භාගයකටත් කලින් වගේ ගිහිල්ලා වැඩට සූදානම් වෙන්න ඕනේ. දැන් අපේ අය හරියටම 9ට ඔෆිස් එකට ගියා කියලා කියන්නේ වැඩ කරන්න ලෑස්ති වෙනකොට පටන් ගන්නකොට තවත් පැය භාගයක් විතර පහු වෙනවා. ඉතින් ඒතකොට තවත් කාලේ ගොඩක් අඩු වෙනවා. ඉතින් කොරියාව කියන්නේ වෙලාවට වැඩ කරන ඒ වගේ රටක්. ඉතින් ඔයාට මේකෙදි මේ හැම දේ ගැනම ඔයාට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේකේ විශේෂත්වය විදිහට මම දකින්නේ මේක ඔයාට කොරියාව ගැන විතරක් නෙමෙයි. මේ පෙළපොතෙන් පුතේ ඔයාට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න. ජීවිතේට පවා ගොඩක් වැදගත් දේවල් මේකේ තියෙනවා. දැන් මේ පෙළපොතේ තියෙන පාඩම් වල ඔයාලට සංවාද පවා තියෙනවා. ඒ සංවාද වලත් අපි අපේ පාඨමාලාවෙන් ඔයාට ඔඩියෝ ට්‍රැක්ස් පවා කොරියන් අය කතා කරන විදිහටම අහන්න දෙනවා. දැන් මෙතන මේ ඉන්නේ තුවාන් සහ
සුරු මහත්මිය සහ තුවාන්. කොරියන් වලින් මහත්මයා මහත්මිය කියලා කියන්න පුතේ පාවිච්චි කරන්නේ මෙන්න මේ වචනේ. සී. මොකද්ද පාවිච්චි කරන්නේ? සී. දැන් මේ ඉන්නේ තුවාන්. කොහොමද මේ තුවාන් කියලා ලියලා තියෙන්නේ? මේ බලන්න. තුආන් සී. සී කියලා කියන්නේ මහත්මයා කියන්නත් සී, මහත්මිය කියන්නත් සී. දැන් ඉංග්‍රීසියෙන් ගත්තත් දැන් සිංහලෙනුත් වචන දෙකක් තියෙනවා, ඉංග්‍රීසියෙන් කියන්නත් වචන දෙකක් තියෙනවා. කොරියන් වල එක වචනය. ඉතින් ලේසි පාඩම් කරගන්න. ඒතකොට තුආන් මහත්මයා කියලා කියන්නේ මොකද්ද කොරියන් වලින් කියන්නේ? තුආන් සී. මේ සුරු තමයි දැන් මේ කතා කරලා අහන්නේ. දැන් කියලා කියනවා මේ දැන් ඉගෙන ගත්ත වචනේ. මොකද්ද දැන් කියලා කියන්නේ? චිගම්. චිගම්. මොකද කරන්නේ? දැන් හිතලා බලන්න මේ වචනවල පුතේ මේ සිංහල අපිට කොරියන් ඉගෙන ගන්න ගොඩක් ලේසි. හේතුව මොකද කරන්න කියලා කොරියන් වලින් අහන්නේ මෙහෙම. බලන්න දැන් ඔයාලට වචනේ පේන්න තියෙනවා. මොහෙයෝ. මොහෙයෝ. මොහෙයෝ මොකද කරන්නේ? කියන්න ආපහු පාරක්. මොහෙයෝ මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට අහනවනේ. දැන් මොකද කරන්නේ? චිගම් මොහෙයෝ. දැන් ඔයාලට යාළුවෙක් එක්ක වුණත් කතා කරද්දි අහන්න පුළුවන්. අපි මේ පන්තියෙන් ඔයාලට කොරියන් කීබෝඩ් එකක් පවා දෙනවා. හරි. ඒක ඔයාගේ ෆෝන් එකට දාලා තියාගෙන ඔයාලට අහන්න පුළුවන්. ඉතින් මේ සංවාද විශේෂත්වයේ තියෙන පුතේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ ඔයාට කොරියාවේ ඉන්න කොරියන් ජාතිකයන්ගෙන් කොරියන් ජාතික ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් සාමාන්‍ය පන්තියකට આવොත් ඔයාලට කොරියාවට යන්නම වෙනවනේ. එහෙම ඉගෙන ගන්න. හැබැයි දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකේ කොරියන් ගුරුවරුන්ගෙන් පවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය මට ගොඩක් ස්තුති කරලා මැසේජ් දානවා. එතකොට ඔයාලා අමතක කරන්න එපා මේ කොරියන් ගුරුවරුන් ගැනත් එයාලටත් ස්තුති කරලා මැසේජ් දාන්න. මොකද ඒගොල්ලොත් මේකට අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක කොරියන් මේ ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලා එයාලගෙත් උදව් ඇතුව තමයි අපි මේ මඟ පෙන්වීම ඔයගොල්ලන්ට කරන්නේ. ඉතින් පුතේ දැන් මොකද කරන්න කියලා කොහොමද කොරියන් වලින් අහන්නේ? චිගම් මොහෙයෝ. චිගම් මොහෙයෝ. 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 ඉතින් මම ඔයාට කිව්වා තුන්වෙනි දවස වෙනකොට මේ පෙළපොතේ තියෙන ඕනම වචනයක් වාක්‍යයක් කියව ගන්න පුළුවන් වෙන මට්ටමට මම ඔයාව හදනවා කියලා. දැන් බලන්න මේක අහලා ඔයාට තේරුම් ගන්න පුළුවන්ද බැයිද කියලා. 투안 씨, 지금 뭐 해요? පැහැදිලි නේද? ඔයාට දැන් මේ ඕනම එකක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති කොරියන් කියන්නේ කොච්චර ලේසි භාෂාවක්ද කියලා. දැන් මේ වචනවල සිංහලවල අපේ වාක්‍ය තියෙන වාක්‍යයක වචන තියෙන පිළිවෙලක් තියෙනවනේ. අන්න ඒ වගේම තමයි පුතේ කොරියන් භාෂාවේ වාක්‍යවලත් වචන තියෙන්නේ ඒ පිළිවෙලටමයි. දැන් මොකද කරන්න කියලා ඉංග්‍රීසියෙන් ඇහුවොත් what are you doing now කියන එකේදී දැන් කියන වචනේ අගට ගිහිල්ලා. එතකොට ඒ වගේ වචන අනුපිළිවෙල වෙනස් වෙනවනේ. හැබැයි සිංහල කෙනෙක්ට කොරියන් ඉගෙන ගන්න එක ගොඩක් ලේසි. හේතුව තමයි සිංහලවල වචන තියෙන පිළිවෙලටමයි පුතේ කොරියන් වල තියෙන්නේ. ඉතින් ඒක මාරම ලොකු වාසියක් කොරියන් ඉගෙන ගන්න අයට. පැහැදිලි නේද? දැන් සිංහලවල දැන් මොකද කරන්නේ? කොරියන් වලින් දැන් කියන්න චිගම් මොකද කියන්න මෝ කරන්නේ කියලා අහන්න හේයෝ. චිගම් මෝ හේයෝ. දැන් මොකද කරන්නේ? එකම පිළිවෙලට තියෙන. ඉතින් ඒ නිසා ගොඩක්ම ලේසි මේ වචන ඉගෙන ගන්න. ඒකත් ඔයාට තියෙන ලොකු වාසියක්. ඉතින් පුතේ මට දැන් මේ පැහැදිලි කරන්න ඕනේ උනේ ඔයාට මම පළවෙනි දවසේ කිව්වා ඔයාට දවස් 3ක් ඇතුළත මේ වචන වාක්‍ය ඕනම එකක් කියව ගන්න පුළුවන් මට්ටමට ඔයාව හදනවා කියලා. අන්න ඒ විදිහටම මම දැන් ඔයාට මේ වචන වාක්‍ය ඕනම එකක් කියව ගන්න පුළුවන් මට්ටමට ඔයාව නිර්මාණය කරා. ඉතින් ඔයාට මේ පන්තිය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ පුතේ ඔයාගේ තව යාළුවෝ ඉන්නවනම් මේ ගැන දැනුවත් කරන්න, අපේ ක්ලාස් එකට සම්බන්ධ කරවන්න, එයාලටත් මේ දේ කරගන්න අවස්ථාව හදලා දෙන්න. ගොඩක් ළමයි ඉන්නවා කොරියන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න. ඒත් හරියටම කොහොමද ඉගෙන ගන්නේ, කොහොමද ඒක කරගන්නේ කියලා කරගන්න විදිහක් නැතුව ඉන්න අය. විශේෂම දේ මම මේ ඔයාට ඉගැන්නුවේ මේ තාක් දුරට මං වාට ඉගැන්නුවේ ඔයාගෙන් සත පහකවත් දෙයක් අරගන්නේ නැතුව. බලන්න පුතේ කොච්චර සතුටුද කියලා.
මන් දන්නවා ඕගොල්ලන්ට දැන් හිතාගන්න බැරුව ඇත්තේ දෙයනේ කොහොමද මේක මෙහෙම වුණේ? ඇත්තටම මේක නම් මැජික් එකක් තමයි කියලා. පුතේ ඔයා මතක තියාගන්න මේ පන්තියට සමහරු එන්න ඇති මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේක මොකක් හරි කරලා බලනවා. සමහර විට ඉතින් පුළුවන් වෙයිනේ. ඒ වගේ හරියටම විශ්වාසය නැතුව මේක කරලා බලනවා පුළුවන් වෙයිද කියලා බලාගෙන ආපු අය ඇති. මේක කරන්න පුළුවන් කියලා හිතාගෙන ආපු අය ඇති. කොහොම වුණත් බහුතරයක් එන්නේ ලංකාවේ මොනවා හරි වැඩක් පටන් ගත්තොත් ලංකාවේ හැම වෙලාවකම මුලින්ම ඉස්සරහට දාගන්නේ නෑ බෑ කියන වචනේ. ඉතින් එහෙම කොහොමවත් කරන්න බෑ පුතේ. හැබැයි දැන් මං ඔයාට පෙන්නලා තියෙනවා. ඔයා අදක්ෂ කෙනෙක් නෙමෙයි. හරි? ඔයාට දෙයක් කරගන්න පුළුවන් කෙනෙක්. හරි ක්‍රමයට, හරි විදිහට, හරි කෙනෙක්ගෙන් හරියට ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිද? හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙම කරොත් ඔයාට බැරි දෙයක් නෑ පුතේ. මේ කොරියන් භාෂාව විතරක් නෙමෙයි. ඔයාලා මෙතන ඉන්නවා ඉස්කෝලේ යන ළමයි, තව වෙනත් අධ්‍යාපන කටයුතු හදාරන ළමයි ඉන්නවා. හැමදේම ඔයා මේ කරා වගේ ආසාවෙන් කරන්න. ගොඩක් අය ස්ටේටස් දාලා තිබ්බා ක්ලාස් එකත් එක්ක පුදුම උනන්දුවෙන්, පුදුම ආසාවෙන් මේ වැඩේ කරා. ඒ හින්දා තමයි ඔයාලට මේක කරගන්න පුළුවන් උනේ. පැහැදිලි නේද? මම ඔයාලට දුන්න පොරොන්දුව ඔන්න ඒ විදිහටම ඉෂ්ට කරා. හරි. ඔයාලට දැන් කොරියන් භාෂාව කියව ගන්න, ලියා ගන්න හැකියාව තියෙනවා. බලන්නකෝ ඔයා පන්තියේ හිටියේ කොච්චර පොඩි කාලයක්ද කියලා. පැය කීයද කියලා නිකන් ගණන් හදලා බලන්නකෝ. අපි දවස් 3ක ඉගෙන ගත්තට පැය කීයද කියලා හිතලා බලන්නකෝ. ඒ පැය ගානේ මම ඔයාලට මේ වැඩේ කරලා දුන්නා. දැන් පුතේ ඔන්න අපිට කොරියන් කියව ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා බලමු. දැන් කොරියන් වලින් ආයුබෝවන් කියලා කියන්නේ කොහොමද? බලන්න. කොහොමද කොරියන් වලින් ආයුබෝවන් කියන්නේ? ආ උන් ඤෝ හ ආහා උස් ඒ සේ යෝ අන්යොන් හසෙයෝ. ආයුබෝවන් කියන්නේ අන්යොන් හසෙයෝ. අන්‍යොන් හසයෝ කියලා තමයි ආයුබෝවන් කියන්නේ. අර දැන් සිංහලෙන් අන්‍යොන් හසයෝ එහෙම කියන්නේ නැහැ. සිංහලෙන් ආයුබෝවන් කියන දේ නෙමෙයි ඉස්සරහට නැමිලා අන්‍යොන් හසයෝ කියලා තමයි කියන්නේ. එතකොට දැන් කොරියන් කෙනෙක්ට ඔයා කොරියාවට ගියා කියලා හිතන්නකෝ. ඔයා මුලින්ම හිතෙන්ම මවා ගන්නකෝ ඔයා කොරියාවට යනවා කියලා. ඇත්තටම සල්ලි ගෙවන්න ඕනේ නැහැ කොරියාවට යන්න. හරි? ඔයාට මේ නොමිලේ යන්න පුළුවන්. මේ දැන් යන්න පුළුවන්. ඒ කොහොමද මට කියන්නකෝ මාත් ආසයි දැන් කොරියාවට යන්න තියෙනවා නියමයි. කොහොමද? හිතෙන් යන්න. හරිද? මේ දැන් හිතෙන් යන්න. ඔයා ඔන්න කොරියාවට ගියා. ඔයාට කොරියාවට ගියාම හම්බ වෙන්නේ කොරියාවේ මිනිස්සු. ඒගොල්ලන්ට මොකක් කියලාද ඔයා කියන්නේ? ආචාර කරන්නේ කොහොමද? අන්‍යොන් හසෙයෝ කියන්න. අන්‍යොන් හසෙයෝ. Hello. Hi. 안녕하세요. 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 දැක්ක නේද? අන්‍යොන් හසයෝ කියන එක කියාගන්න බැරුව මෙන්න මේ දෙන්නත් අපහසුතාවයට පත් වුණ තරම. ඉතින් අන්න ඒකයි පුතේ කොරියාවට යන්න කලින් කොරියාවේ තියෙන සංස්කෘතිය, කොරියාවේ තියෙන වචන හැමදේම උගන්වලා අපි ඔයාව කොරියාවට යවන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති මේවා කොච්චර වැදගත්ද කියලා. ඉතින් දැන් අපි මේ කාටුන් එකෙන් අපි මේ ලස්සන පණිවිඩය ගත්තා. අපි දැන් කොරියන් ෆිල්ම් වලින් මේ වචනේ ඉගෙන ගමු. 안녕하세요. 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 안녕. 안녕. 안녕하세요. 안녕하세요. එතකොට ඔයාගේ නම කොහොමද ඒගොල්ලන්ට අඳුන්වලා දෙන්නේ? මම මෙයා එහෙම කියලා කියන්න බෑ. කොහොමද කියන්නේ? මම කියලා කියන්න කොරියන් වලින් කියන්නේ චොනන්. මොකද්ද කියන්නේ? චොනන්. චොනන් වෙමි කියලා කියන්න කොරියන් වලින් කියන්නේ පුතේ ඉම්නිදා. එතකොට චොනන් ඔයාගේ නම කිව්වා අගට මොකද්ද කියන්නේ? ඉම්නිදා. වෙනවා වෙයි වෙමි ඔය ඔක්කොම කියන්නේ මොකද්ද කොරියන් වලින් කියන්නේ? ඉම්නිදා. චොනන් ඉම්නිදා කියන්න පුළුවන්. දැන් කියන්න අන්‍යොන් හසයෝ. මම ඔන්න මං ගැන කියනවා. චොනන් මදුෂිම්නිදා. ඔයා කියන්න ඔයා ගැන. අන්‍යොන් හසයෝ චොනන් ඉම්නිදා. පැහැදිලි නේද?
ඉම්නිදා කියලා කියන්නේ වේ කියන එක. මේ ඉන්නේ කිම් ජියු. මදුෂ් සර්ගේ ක්ලාස් එකේ ඔයාට මුණ ගැහෙන කොරියන් යාළුවෙක්. ඉතින් මෙයා දැන් මෙයාගේ නම ඔයාට කියයි. කොහොමද එයා කියන්නේ? චොනන් කිම් ජියු ඉම්නිදා. මුලින්ම එයා කියන එක අහගෙන ඉන්න. ඊට පස්සේ එයත් එක්ක ඔයා ප්‍රැක්ටිස් කරන්න පුතේ කොහොමද ඔයාගේ නම කියන්නේ කියලා. 저는 김지우입니다. 저는 김지우입니다. Try saying it with your name. 저는 입니다. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් මම ලංකාවේ කෙනෙක්. කොහොමද ඕක කොරියන් වලින් කියන්නේ? චොනන් ලංකාවට කියන්නේ බලන්න වචනේ. ලංකාවට ශ්‍රී ලංකානේ. ඒක කොරියන් වලින් කියන්නේ සරි රංකා කියලා. සරි ලංකා නෙවෙයි කියන්නේ සරි රංකා. චොනන් සරි රංකා චොනන් සරි රංකා ඉම්නිදා. එහෙම කිව්වොත් හරියද? නෑනේ. ඇයි? මම ලංකාව වෙමි වෙනවා එතකොට. එහෙම කියන්න බෑ. කොහොමද කියන්නේ? පුතේ මම ලංකාවේ ජාතිකයෙක් වෙමි කියලානේ කියන්න ඕනේ. එතකොට හිතලා බලන්න ජාතිකයෝ මොනවද අඳින්නේ ටික. අපි ඔයාලට ඔය ඉස්කෝලේ පුංචි කාලේ එහෙම ඔය කොළ අලවන්න එනවා. මේ සිංහල ජාතිකයා, මුස්ලිම් ජාතිකයා, දමිළ ජාතිකයා ලංකාවේ ඒ වගේ ඔයාලට එහෙම වැඩිපුරම ජාතිකයෝ පිරිමි අය ලංකාවේ අඳින්නේ මොකද්ද? ඇඳුම? සරම. හරිද? ජාතිකයෝ ලංකාවේ අඳින්නෙත් සරම්. කොරියන් වලින් ජාතිකයට කියන්නෙත් සරම්. කොරියන් වලින් ජාතිකයට කියන්නේ සරම් කියලා. හරිද? ජාතිකයට මොකද්ද කියන්නේ? සරම්. ඒතර ලංකාවේ ජාතිකයෙක් කියලා කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා සරම්. දැන් කොරියාවේ ජාතිකයෙක් වුණොත් කොහොමද කියන්නේ? කොරියාවට කියන්නේ හන්ගුක් නේ. එතකොට කොරියන් ජාතිකයෙක් හන්ගුක් සරම්. තේරුණා නේද? එතකොට ලංකාවේ ජාතිකයෙක් වෙමි. කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා සරම් ඉම්නිදා. මම ලංකාවේ ජාතිකයෙක් වෙමි. කොහොමද කියන්නේ? චොනන් ශ්‍රී ලංකා සරම් ඉම්නිදා. තේරුණා නේද? හරි. දැන් අපි කියමු මුලින් ඉඳන් අයිබෝවන් කියන මුලින්ම. කොහොමද කියන්නේ? 안녕하세요. නම කිව්වා. චොනන් ඉම්නිදා. චොනන් ශ්‍රී ලංකා සරම් ඉම්නිදා. ඔය විදිහට කියන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මේ ඉම්නිදා කියන එකේස තියෙන්නේ පර්ණි. ඒතකොට ප අකුර හල් වෙනකොට අල්මා යන්න කියලාද කියන්නේ? නෑ පුතේ. ප අකුර හල් වෙනකොට අල්මා යන්න කියලා නෙමෙයි කියන්නේ. මේ වචනේ ඉම්නිදා කියන වචනේ මෙතනින් ඉස්සරහට කොරියන් භාෂාවේ කොතනක හම්බුණත් ඔයා උච්චාරණය කරන්න ඕනි මේ වචනේදී ප තිබ්බට ම කියලා. ඉප්නිදා කියලා උච්චාරණය කරන්නේ මේ වචනේදී. මේකෙද උච්චාරණය කරන්නේ ඉම්නිදා. ඒ වගේ පුංචි තැන් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහදී අපේ පන්තියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි? පැහැදිලි නේද? 안녕하세요. 저는 한국 사람입니다. 한국 사람. දැන් ඔයාට ඔයා ගැන කොරියන් වලින් කියන්න පුළුවන්. තේරුණා නේද? ඔයාගේ නම ඔයාට කොරියන් වලින් ලියන්න පුළුවන්. හරි? දැන් මේ ඔයාට ඔය ටික විතරක් කියලා දීලා මම ඔයාව හිස් අතින් යවන්නේ නැහැ. පුතේ මම ඔයාට කියලා දෙනවා කොරියන් භාෂාවේ වචන මතක හිටින මන්තරයක්. කොරියාවේ මේක සාම්ප්‍රදායික සංස්කෘතිය හා බැඳිච්ච දෙයක්. මේක ඇත්තටම කොරියානුවන් ඒගොල්ලන්ගේ හදවතින්ම පුතේ කරන දෙයක්. මේ එයාලා ගාව විශ්වාසයක් තියෙනවා මේ මන්තරය පුළුවන් කෙනෙක්ට කොරියන් භාෂාවේ ඕනම වචනයක් ටක් ගාලා අල්ල ගන්න පුළුවන්, ටක් ගාලා මතක හිටිනවා. එයාලා වේගෙන්ම මේ කොරියන් භාෂාව අල්ල ගන්නවා, කොරියන් භාෂාව පිහිටනවා කියලා. ඉතින් ඒ ගෞරවාන්විත මන්තරය මම ඔයාට කියලා දෙන්න හදන්නේ පුතේ.
එතකොට අපි ගොඩක් සතුටු වෙලා විනෝද වෙලා මේ හැමදේම සින්දු කියලා නටලා කොරියන් භාෂාව දැන් ඉගෙන ගත්තා. පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ අපි මේ ඉගෙනගත්ත කොරියන් භාෂාවට හදවතින්ම කෘතගුණ සලකන වෙලාව. මේක කොරියාවේ සාම්ප්‍රදායික දෙයක්. මම හිතනවා මේ පන්තිය ඔයාලා ගොඩාක් ගෞරවාන්විතව බලන්නේ. ඒ නිසා මේක මම වීඩියෝ එකකට දාන්නත් දෙතුන් පාරක් හිතලා තමයි මේකේ ළමයි වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් මම මේක දාන්නේ. මේකට උපරිම ගෞරව කරලා මේක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ඒ තරම්ම මේකේ සත්‍යතාවයක්, මේකේ බලයක් තියෙනවා. ඔයා මේකට අගෞරවයක් කරොත්, ඔයා මේක හරියට කරේ නැති වුණොත් ඔයාට පුතේ වස්වදිනවා. එහෙම වුණොත් මේ ඉගෙනගත්තු සේරම ටික අපත යනවා. මෙතනින් ඉස්සරහට ඔයාට මේවා ඉගෙන ගන්න වෙන්නේ. කොරියන් භාෂාව ඉගෙන ගන්න හැම කෙනෙක්ම පුතේ මේ මන්ත්‍රය ඉගෙන ගන්නවා. හරි කොරියාවේදී සාම්ප්‍රදායිකව ඉගෙන ගන්නයි. ඒක තමයි මම මේ දැන් ඔයාලට ගෙනහල්ලා කියලා දෙන්නේ. පුතේ මේක ඔයා ලියපු පොතේ අලුත් පිටුවක් අරගෙන ලියා ගන්න මහා බලගතු කොරියානු වචන මන්ත්‍රය කියලා. හරි කොලේට 3 පාරක් වැඳලා ලියා ගන්න. පුතේ මේකේ හරියටම මේ වචන ටික ඝන පිහිටවල ලියන්න ඕනි. ඝන පිහිටවල ලියන්න ඕනි. ලියා ගන්න මෙන්න මේ ටික. පළවෙනි එක ඉල්, ඊළඟට ඊ, ඊළඟට සම්, ඊළඟට සා, ඊළඟට ඕ. පළවෙනි පේලිය ලියලා පුතේ පොඩි රූලක් ඉඩ තියන්න. යුක්, චිල්, පල්, කූ, සිප්. වරදින් නැතුව හරියටම ලියා ගන්න. වැරදුනොත් ඔයාට වස් වදිනවා. හරියටම ලියා ගන්න පුතේ. හොඳයි. දැන් මේ මන්ත්‍රය නිකම්ම පුටුවේ ඉඳන් කියවන්න එපා. නැගිටින්න. නැගිටලා ඔයාගේ ඔය ඉගෙනගත්ත පොතට වඳින්න පුතේ දන ගහලා. ලැජ්ජ වෙන්න එපා. මේ ඔයා ඉගෙන ගන්න භාෂාවට, ඔයාගේ සිහින ටික ගෙනත් දෙන භාෂාවට කරන ගෞරවය, ඔයාගේ ආදරය, මේ ඔයාට මේක ගැන තියෙන භක්තිය. දැන් පුතේ ඔයාගේ පොතට 3 පාරක් බැඳලා මේක අපි ආවට ගියාට කියන්නේ. මේක කියන්නේ කොරියාවේ තියෙන සාම්ප්‍රදායික නර්තනයක්. මේක ඇඟිලි වලින් කරන නර්තනයක්. අත් දෙකම ඔයාගේ මෙහෙම මූණට පේන ඉස්සරහට ගන්න. අරගෙන මේ මන්ත්‍රයේ එක පදයකට එක ඇඟිල්ල ගානේ දිගාරින්න ඕනේ. මුලින්ම මේක කරන්න අපි මේ මන්ත්‍රය වැඳගෙන පාඩම් කරගමු. පාඩම් කරන්න. පළවෙනි වතාවේ තමයි මේකවා මේ විදිහට භක්තියෙන් කරන්න ඕනේ. මේක පිහිටුවට පස්සේ ඊට පස්සේ ගැටලුවක් නැහැ. දැන් කියන්න. ඉල්, ඊ, සම්, සා. ආපහු පාරක් කියන්න. ඉල්, ඊ, සම්, සා. ඕ, යුක්, චිල්, පල්. ඕ, යුක්, චිල්, පල්. කූ, සිප්. දැන් කියන්න ආපහු. ඉල්, ඊ, සම්, සා. ආයෙත් කියන්න. ඉල්, ඊ, සම්, සා. ආයෙත් කියන්න. ඉල්, ඊ, සම්, සා. ඔයාට මේක මතක හිටිනවා නම් පුතේ ඔයාට කොරියන් භාෂාව පිහිටනවා. කියන්න ආපහු. ඉල්, ඊ, සම්, සා. ඊළඟට ඕ, යුක්, චිල්, පල්. ඊළඟට කූ, සිප්. දැන් කියන්න ආයෙත්. ඉල්, ඊ, සම්, සා. ඕ, යුක්, චිල්, පල්. කූ, සිප්. ආයෙත් කියන්න. ඉල්, ඊ, සම්, සා. ඕ, යුක්, චිල්, පල්. කූ, සිප්. ආයෙත් පාරක් කියන්න. ඉල්, ඊ, සම්, සා. ඕ, යුක්, චිල්, පල්. කූ, සිප්. හරි. දැන් ඔයාට මතකෙන් වුණත් මේක කියන්න පුළුවන්.
කියන්න. ඉල්ලී සම්සා ඕයුක් චිල්පල් කූසිප්. පොත දිහා බලන්න නැතුව කියන්න. ඉල්ලී සම්සා ඕයුක් චිල්පල් කූසිප්. දැන් පුතේ අර නර්තනයත් එක්ක අපි දැන් මේක කරන්න ඕනි. එක පදයකට එක ඇඟිල්ල ගානේ දිගාරින්න. ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කූ සිප්. ආපහු ඒ ඇඟිලි දිගාරපු පැත්තෙන් තමයි ඇඟිලි නමාගෙන යන්න. ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කූ සිප්. දැන් ඔයාගේ පොතට ඇස් පියාගෙන වඳින්න. මේ ඇස් අරින්න. මම මේ ඔයාට මේ විදිහට කියලා දුන්නේ මේ මන්ත්‍රයක්වත් මොකවත් නෙවෙයි. කොරියන් භාෂාවේ 1 ඉඳන් 10ට ගණන් කරන විදිහ. දැන් මම ඔය 1 ඉඳන් 10ට කොරියන් වලින් කියන්නේ මෙහෙමයි කියලා දුන්නා නම් එහෙම ඔයා පැය ගාණක් මේක පාඩම් කරනවා. දැන් ඔයාට පාඩම්නේ. දැන් කියන්න බලන්න. ඉල් ඊ සම්සා ඕයුක් චිල්පල් කූසිප්. 1 ඉඳන් 10ට දැන් ඔයා කොරියන් වලින් කියන්න දන්නවා. පැහැදිලි නේද? දැන් මං ඔයාලට ඒකේ පෙන්නුම් කරේ පුතේ ඔය මන්ත්‍රයක්වත් වස් අදින්නේවත් ඒ මොකවත් නැහැ. මං ඔයාලට ඔක ওই විදිහට කියලා දුන්නේ ඔයා මං එහෙම කිව්වහම ඔයා කොච්චර අවධානයෙන් අහන් හිටියද? කොච්චර ආසාවෙන් ඒක කරාද? කොච්චර භක්තියෙන් ඒක කරාද? ඒ හින්දා ඔයාලට ඒක පුළුවන් වුණා. තේරුණා නේද? මං විහිළුවක් කරේ. හරි. දැන් ඔයාලට කොරියන් වලින් 1 ඉඳන් 10ට ගණන් කරන්නත් හැකියාව තියෙනවා. පැහැදිලි නේද? පුතේ දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ මේ පන්තියේ අවසාන නිමේෂයට. ඔයා මේ දවස් 3 පුරාවට පන්තියත් එක්ක ගොඩක් ආදරෙන් හිටියා. එකතු වෙලා සතුටින් hina වුණා, සින්දු කිව්වා, නැටුවා, අකුරු ඉගෙන ගත්තා, කොරියන් වචන කියෙව්වා. ඔයාගේ ජීවිතේ ලොකු අරමුණක්, තීරණයක් ගත්තා. ඉතින් මේ දවස් 3 පුරාවට ඔයාලා මේ පන්තියෙන් මොනවම හරි දෙයක් අරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේක ඔයාගේ ජීවිතේ අමතක නොවන පන්තියක් වෙන්න ඇති කියලා මේ මදුස්ස විශ්වාස කරනවා. ඉතින් පුතේ ඔයාලා මේ පන්තියේ උපරිම ප්‍රයෝජනය ගත්ත එක ගැන මට හදවතින්ම සතුටුයි. ඔයාට මේ පන්තිය ගැන හිතෙන දේ පුතේ අපේ WhatsApp අංකයකට මැසේජ් එකක් විදිහට දාලා තියන්න. පොඩි වීඩියෝ එකක් විදිහට හදලා ඉවල තියන්න. මොකද ඔයාලගේ ඒ සතුට දැකලා අපිත් හදවතින්ම සතුටු වෙනවා. ඉතින් පුතේ මම කියන්නේ එක දෙයයි. මෙතන ඉන්නවා මේ රටේ අනාගතේ. අපිට තියෙන්නේ ලස්සන රටක්. දකුණු කොරියාව කියලා කියන්නේත් ලස්සන රටක්. කවදා හරි දවසක ඔයා කොරියාවට ගිහිල්ලා මගේ පුතේ ඔයා හොඳ ජීවිතයක් ගත කරලා ඔයා ආර්ථිකයෙන් සමාජීයයෙන් හොඳ පිරිපුන් මිනිසෙක් වෙලා විශේෂයෙන්ම ඔයා ඔයාගේ අම්මටයි තාත්තටයි ගරු කරන ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයා ගැන අභිමාණයෙන් කතා කරන්න පුළුවන් විදිහේ මේ රටට හොඳ පුරවැසියෙක් වෙලා මගේ පුතේ මේ රටේ අනාගතේ ඔයා බාර ගන්න ඕනේ. ඉතින් මගේ එකම බලාපොරොත්තුව ඒක අපෙන් ඉගෙන ගන්න දහස් ගාණක් ළමයි එනවා. ඒ හැම කෙනෙක්ම කවදා හරි දවසක මේ රටේ හොඳ තැනකට ගිහිල්ලා සතුටින් ඉන්නවා දකින්න එකයි මට වෙන්න ඕනි. ඔයාගේ මනසේ තිබ්බ එක දුර්වලතාවයක් මොන්න මම සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා. ඒ තමයි මොකද්ද? ඔයා මෙච්චර කාලයකට ඔයා හිතාගෙන හිටියේ ඔයා අදක්ෂයෙක්, ඔයාට දෙයක් කරගන්න බෑ, අමාරුයි කියලා දේවල් ගොඩක් තියෙනවා ඒ විදිහට. හැබැයි හරියට කරොත් ඔයාට ඕනම දෙයක් කරගන්න පුළුවන් කියන මට්ටමට දැන් ඔයාගේ මනස තියෙනවා කියලා මම දන්නවා. හරි. ඒක ඒ විදිහටම දිගටම තියාගන්න. ඒ හයිය දිගටම තියාගන්න. ඒ ගැම්ම දිගටම තියාගන්න. ඔයාට මේ පන්තියට එනකොට සමහරු hina වෙන්න ඇති. ඕක ඔයාට ඔහොම කරගන්න බෑ කියලා. හැබැයි ඔයා ඒත් පන්තියට ඇවිල්ලා මේ දවස් 3ම හරියට මේ වැඩේ කරා නම් දැන් ඔයාට අවස්ථාව තියෙනවා එයාලට hina වෙන්න. හැබැයි එහෙම කරන්න එපා. එහෙම කරන්න ඕනේ නැහැ. පැහැදිලි නේද? මොන දේ කරන්න ගියත්
ඔයාට ලෝකේ ප්‍රතිචාර දක්වන්නේ වටේ පිටේ ඉන්න අය ප්‍රතිචාර දක්වන්නේ එහෙම. ඔයාට අභියෝගයෙන් ඔයාට දවසක් එනවා පුතේ. ඒ හැම අභියෝගයකටම අභියෝග කරන්න පුළුවන් වෙන. හරි. එහෙමනම් පුතේ අද දවසේ පන්තිය මෙතනින් අවසන් කරනවා. ඔයාට මේ පන්තිය ගැන හිතිච්ච දේ අපිට WhatsApp message එකක් විදිහට යොමු කරලා තියන්න. ඔයාට වෙච්ච පොරොන්දු ටික මං ඒ විදිහටම ඉෂ්ට කරා. හරි. දැන් ගොඩක් දෙනෙක් කැමති ගොඩක් දෙනෙක් අහලා තිබ්බස පොත් ගන්නෙ කොහොමද? කොහොමද අපිට දිගටම පන්තියට ඇතුළත් වෙනවා නම් ඇතුළත් වෙන්නේ මේ දවස් 3 විතරද? එතනින් ඉස්සරහට අපිට ඉගෙන ගන්න බැරිද? ඔය වගේ ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒ හැම ප්‍රශ්නයකටම අපිට කෙනකෙනාට උත්තර දෙන්න අමාරුයි. මොකද ගොඩාක් පිරිසක් දවසකට අධික මැසේජ් ප්‍රමාණයක් එනවා. ඒ හැම එකකටම අපේ කාර්ය මණ්ඩලයට උනත් රිප්ලයි කරගන්න අපහසුයි. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද ඔයාලා ඉදිරියේදීත් අපිත් එක්ක මේ විදිහටම මේ කොරියන් භාෂාව ඉගෙනගත්ත ටික අරගෙන යනවා නම් කොරියාවේ රැකියාවක් කරන්න යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තාම ඉස්කෝලේ යනවා නම් කොරියන් ඉගෙන ගන්න කැමති නම් කොහොමද අපේ මේ පාඨමාලාවත් එක්ක එකතු වෙන්නේ කියන එක මම ඔයාලට විස්තර කරන්නම්. අපි යමු ඒ ගැන කතා කරන්න. හොඳයි පුතේ. දැන් ඔයා බලාගෙන ඉන්නේ කොහොමද මෙතනින් ඉස්සරහට ඔයාගේ මේ කොරියන් සිහිනයට යන ගමන සාර්ථක කරගන්නේ? ඒකට අඩිතාලම තියන්නේ කොහොමද? කෙටියෙන්ම කියනවා නම් කොහොමද මේ පන්තියත් එක්ක දිගටම සම්බන්ධ වෙන්නේ කියලා ඔයා දැනගන්න කැමැත්තෙන් ඇති. පුතේ, ඒ ගැන අපි කතා කරමු. ඊට කලින් ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් ගැන මුලින්ම ඔයාලව දැනුවත් කරලා ඉන්න ඕනේ. මොනවද මේ ඔයාලට තියෙන ප්‍රශ්න? දැන් මේ ප්‍රශ්න කියලා කියන්නේ දැන් මේ කෝස් එකට ගොඩාක් ළමයි එකතු වෙනවනේ. එතකොට මේ හැම කෙනෙක්ටම පොදුවේ තියෙන ප්‍රශ්න ගැන අපි දන්නවා. මූලිකම ප්‍රශ්නයක් තමයි දැන් මේ කෝස් එක මාස 6ක කාලයක් තියෙනවනේ. එතකොට අපි සතියකට දවසක් මේ පන්තිය පවත්වනවා. මේ පන්තිය පවත්වන වෙලාවට ගොඩක් ළමයින්ට සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අනේ සර් මට ඒ වෙලාව බෑ. මට මෙන්න මේ වගේ වෙලාව තමයි පුළුවන්. මං රැකියාවක් කරන අතරතුරේ ඉන්නේ. එහෙම නැත්නම් මම මොනවා හරි අධ්‍යාපන කටයුතු හදාරන අතරතුරේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට බෑ. මට ඒ වෙලාවට මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මට වෙන වෙලාවක් තියෙනවා නම් හොඳයි. එහෙම කියලා ගොඩක් දෙනෙක්ට ඔන්න ඔය වෙලාව කියන දේ හරස් වෙනවා. මේ කෝස් එක කරන්න. හැබැයි පුතේ අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන කිසිම කෙනෙක්ට වෙලාව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ තමයි ඔයාට අපි සතිය ඇතුළත අදාළ දවසේ අදාළ වෙලාවට ඔයාගේ ලෙසන් එක දෙනවා. ඒ ලෙසන් එක ඔයාට ඒ අදාළ සතිය ඇතුළත ඔයාට පහසු ඕනම වෙලාවක බලන්න පහසුකම අපි අපේ වෙබ් අඩවිය හරහා හදලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාට පන්තියට ඉන්න එක වෙලාව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ ඒ සතියට අදාළ පාඩම ඒ සතිය තුල පාඩම් කරගන්න ඔයාට පහසු ඕනම වෙලාවක. හරි. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ අදාළ සතියේ ඒ පාඩම බලන්න ඕනේ. පාඩමක් සාමාන්‍යයෙන් තියෙන පැය දෙකකට ආසන්න කාලයක්නේ. ඉතින් සතියකට ඔයාට මේ ඔයාගේ කොරියානු සිහිනය වෙනුවෙන් ඔයාගේ ජීවිතයේ අනාගතය වෙනුවෙන් සතියකට පැය දෙකක් වෙන් කරන්න බැරි නම් ඔයා කිසිසේත්ම මේක කරලා වැඩකුත් නැහැ. අනිවාර්යෙන් ඕනම කෙනෙක්ට සතියකට පැය දෙකක් මේක වෙනුවෙන් වෙන් කරන්න බැරි කමක් නැහැ. ඔයාට එහෙම පුළුවන්කම තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ පුතේ. ඔයාට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අර වෙලාව නැහැ කියන ප්‍රශ්නේට ඔයාට උත්තරයක් හම්බ වෙනවා. තවත් කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සල්ලි ප්‍රශ්නේ. මේ කොරියන් යන්න මේ කෝස් එක කරන්න කොච්චර විතර ගාණක් යයිද දන්නේ නැහැ නේද කියලා. ගොඩක් දෙනෙක් කල්පනා කරනවා. දැන් සාමාන්‍යයෙන් එක එක රටවල් වලට ලංකාවෙන් ගොඩක් තරුණ තරුණියෝ යනවනේ. එතකොට පිටරටකට යනවා කියපු ගමම්ම ජොබ් එකකට යනවා කියපු ගමම්ම ඒජන්සි වලින් කෙලින්ම කතා කරන්නේ කීයෙන්ද? ලක්ෂ ගණන් වලින්.
හැබැයි පුතේ මේක කොරියන් යවන ඒජන්සියක් නෙවෙයි. අපි ඔයාලට මේ විභාගෙ ගොඩ දාලා දුන්නට පස්සේ ඒ සියලුම වැඩ කටයුතු ටික විදේශ සේවා නියුක්තිකාරංශය හරහාම තමයි කරන්නේ. මම ඒක ඔයාලට පන්තියේදීත් දැනුවත් කරා. ඉතින් මේ අපි මෙතනදි කරන්නේ ඔයාලට මේ කොරියන් යන්න අවශ්‍ය කරන විභාගයේ සමත් වෙන්න මූලික දැනුම සියලුම දේවල් ටික සහ ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම හැමදේම අපි මෙතනදි කරනවා. එතකොට ඒ හැම දෙයකම කොරියාවට යන තැන දක්වා ඒ හැම දෙයකම මඟ පෙන්වීම කටයුතු කරන්න, ඒ ඉගැන්වීම කටයුතු කරන්න, ඒ අනුමාන ප්‍රශ්න කරන්නේ හැම දෙයකම සම්පූර්ණයෙන්ම පාඨමාලාවට. අපි ඔයාගෙන් අය කරන්න පුතේ දැන් ඔයා කොරියාවට ගියාට පස්සේ නිකන් හිතලා බලන්නකෝ අවුරුදු 4යි මාස 10ට ඔයා කොච්චරක් විතර මුදලක් හොයනවද කියලා. ඔයා ලංකාවෙන් මොන මට්ටමින් ගියත් ආපහු ලංකාවට එනකොට එන්නේ කෝටිපතියෙක් වෙලා. එතකොට සාමාන්‍යයෙන් එච්චර කෝටි ගාණක ආදායමක් හොයන දෙයක් කරන්න කොච්චර විතර ආයෝජනය කරන්න වේද? සාමාන්‍යයෙන් ලංකාවේ විදිහට නම් කෝටියක විතර ලාභයක් ගන්න දෙයක් කරන්න කෝටි 10ක්වත් ආයෝජනය කරන්න වෙයි. අනේ පුතේ ඔයාට මේ පාඨමාලාවට ඒ වගේ ලොකු මුදලක් අය කරන්නේ නැහැ. ඔයාට කොරියාවේ ගිහිල්ලා අපි දැන් මේ මාස 6ක් උගන්වන්න අපේ මේ පාඨමාලාවට අය කරන මුදල තියෙනවනේ. ඒක ඔයා කොරියාවේ ගිහිල්ලා එක මාසෙක හොයන ඒ වැටුපත් 20කට විතර කොටස් වලට කැඩුවොත් ඒ එක කොටසකටත් වඩා අඩු මුදලක් තමයි අපි මේ මුළු පාඨමාලාවටම ඔයාගෙන් අය කරන්නේ පොත්පතු දීලා. ඔයාට මේ පාඨමාලාවේ පොත් 4ක් තියෙනවා. එතකොට අපි පාඨමාලාවට අය කරන ඒ මුදලත් එකපාර ගෙවන්න අපහසුයි නම් ඔයාට ඒකටත් පහසු ගෙවීමේ ක්‍රම අපි හදලා දීලා තියෙනවා. ඒව ගැන ඔයාට දැනගන්න පුළුවන් අපේ WhatsApp නම්බර එකට WhatsApp මැසේජ් එකක් දැම්මට පස්සේ ඔයාට ඒ සියලුම විස්තර ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ අපි ඔයාලා ලියාපදිංචි වුණාට පස්සේ දින 14ක් ඇතුළත ඔයාගේ පෙළපොත් ඔයාගේ නිවසටම එවනවා. එකවර ගෙවනවා නම් ඔයාලට සුවිශේෂී වරප්‍රසාද තියෙනවා. ඒව ඔයාට WhatsApp මැසේජ් එකක් දාලා දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම දැන් තව සමහර ළමයි ඉන්නවා වයස දැන් මේ කොරියන් කෝස් එක කරන්න වයස අවුරුදු 18ත් 39ත් අතර අයටනේ හැකියාව තියෙන්නේ. එතකොට තව සමහර අය ඉන්නවා වයස අවුරුදු 18 තාම සම්පූර්ණ වෙලා නැති අය. එතකොට ඒත් එයාලා කෝස් එක කරන්න කැමති. එයාලා පොත්පත් ගන්න කැමති. ඒගොල්ලන්ට කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ද හැකියාව තියනවාද? දැන් පුතේ මම ඔයාලට පෙන්නුවනේ පන්තියේදී මේ පෙළපොත අපි ඉගෙන ගන්න දේවල් ටික මේ සිලබස් එක ඇතුලේ තියෙන්නේ පුතේ කොරියන් භාෂාව මූලිකව ඉගෙන ගන්න කෙනෙක්ට අවශ්‍ය කරන වචන. ඒත් එක්කම අවශ්‍ය කරන ව්‍යාකරණ. ඒ නිසා මේ පාඨමාලාවට වයස අවුරුදු 18ට අඩු කෙනෙක්ට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් විනෝදාංශයක් විදිහට මේ කොරියන් භාෂාව අද වෙනකොට ඉගෙන ගන්නවා. ඒක තමන්ගේ අනාගතයටත් හොඳ නිසා. අපේ පාඨමාලාව කරන්න වයස අවුරුදු 11 ඉඳන් දරුවෝ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වයස අවුරුදු 39ට වඩා අඩුයි නම්. වයස අවුරුදු 39ක කෙනෙක්ට උනත් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අනිත් දේ තමයි ඔයා මතක තියාගන්න ඔයා මේකට වැය කරන මුදල කිසිසේත්ම ඔයාට අහක යන්නේ නැහැ. මොකද මේ ඔයා මුදලක් වැය කරන්නේ දැනුමක් ගන්න. එතකොට කවදාවත් දැනුමක් අහක යන්නේ නැහැ. ඒ දැනුම කාටවත් හොරකම් කරන්න බෑ. ඒ දැනුම කාටවත් කඩලා විනාශ කරන්න බෑ. ඔයා ජීවිතේ නිකන් කල්පනා කරලා බලන්න කොයි තරම්නම් ප්‍රයෝජනයක් නැති දේවල් වලට කොච්චරනම් වියදම් කරලා ඇතිද? දැන් එහෙම බැලුවොත් සමහරු ඒ වගේ දේවල් වලට ඕන තරම් වියදම් කරනවා. හැබැයි තමන්ගේ ජීවිතේ ගොඩ දාන හරි හමං දෙයක් හම්බුනොත් ඒකට වියදම් කරන්න 100 පාරක් විතර හිතනවා. එහෙම හිතන්න තරම් දෙයක් නැහැ. ඔයා හරි තීරණයක් ගන්න. ඔයා ඒ තීරණය අරන් මේ වැඩේ කරොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම මේ වැඩේ ගොඩ දාගන්න. මේ කෝස් එක ගැහැණු පිරිමි බෙහෙදයක් නැතුව ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන්. අනිත් දේ තමයි මේ කෝස් එකට එන්න ඕනි ජීවිතේ දිනන්න උවමනාව තියෙන යොවුන්.
මෙච්චර කල් ඔයා ජීවිතේ විවිධ දේවල් ගොඩ යන්න කරලා ඇති. හැබැයි මේ ඔයාගේ ජීවිතේ ගොඩ යන්න කරන අවසාන කෝස් එක. මොකද මේක ඔයාට කරලා බලන්න කියලා තියෙන දෙයක් නෙමෙයි. මේක කරොත් ඔයා අනිවාර්යෙන් ගොඩ යන දෙයක්. ඒක මම කියන්න ඕනි නෑ. ඔයාගේ ගමේ ඕනි තරම් ඇති කොරියන් ගියපු අය. එයාලගේ ජීවිත දිහා ඔයා බලන්න. ඔයාගේ නෑදෑයෝ ඇති. මේක ඔයා විතරක් පළවෙනි පාරේ යන ගමනක් නෙමෙයි. ලංකාවේ ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා කොරියාවට ජීවිතේ ගොඩ දාගත්තේ උන් ඉන්නවා. ඕන තරම් ලොකු ව්‍යාපාර කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඕන තරම් තමන්ගේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගත්තේ උන් ඔයාගේ ගමේ වුණත් ඇති මේ කොරියාවට ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඔයාට මේක ගැන අමුතුවෙන් මේක විස්තර කර කියන්න තරම් දෙයක් නැහැ කියලා මම හිතනවා. අංක 1ට ඔයා ගාව තියෙන්න ඕනි මූලිකම දේ. ඔයා මේ කෝස් එකට එනවා නම් ඔයා අනිවාර්යයෙන්ම උනන්දුව උත්සාහය ජීවිතේ දිනන්න අවශ්‍ය කරන කැපවීම තියෙන අවශ්‍යතාවයේ තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද අවශ්‍යතාවයක් නැති ජීවිතේ දිනන්න කැප වෙන්න බැරි කිසිම කෙනෙක් මේ කෝස් එකකට ආවට වැඩක් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ගුරුවරයාට දෙන්න පුළුවන් 150ක් තියෙනවා. ඔයාගෙන් වෙන්න ඕනි 150ක් තියෙනවා. ඒ ටික හරියට වුණා නම් මේ වැඩේ අපිට 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන්. අනිත් දේ තමයි පුතේ ඔයා ජීවිතේ දිනන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔයාට ජීවිතේ ගොඩ යන්න දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට මේ කෝස් එක කරන්න කාලය මුදල් ඒ කිසිම දෙයක් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එහෙම කියන්න හේතුව මම ඔයාට ඒක මේ විදිහට පැහැදිලි කරන්න. කවදාවත් මම මේ ගන්න උදාහරණේ ඇත්තක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේක ඔයාලට පැහැදිලි කරන්න ගන්න උදාහරණයක් පමණමයි. මෙහෙම හිතන්නකෝ. ඔයා මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන කෙනෙක්ට හදිස්සියේ අසනීපයක් හැදෙනවා. මිනිස්සු විදිහට අපිට ඒ වගේ ඕනි තරම් ඕනිම කෙනෙක්ට අසනීපයක්, ලෙඩක්, දුකක්, කරදරයක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒතර හදිස්සියේ ඒ වගේ දරුණු අසනීපයක් හැදෙනවා. ওই දරුණු අසනීපයක් හැදුනට පස්සේ එයාව සනීප කරන්න වෛද්‍යවරු ඔයාට කියනවා දවසක් ඇතුළත මෙන්න මෙච්චරක් ලොකු මුදලක් වැය වෙනවා. මෙන්න මෙච්චර කාලයක් යනවා. ඔයාට ඒ කාලේ මේ ලෙඩා ගාවේ ඉන්න වෙනවා. ඔයාට මෙන්න මේ මුදලත් වැය කරන්න සිද්ධ වෙනවා. ඔයාට ඒක පුළුවන්ද කියලා ඔයාගෙන් අහනවා. ඔයා කීයටවත් බෑ කියනවද? නෑනේ. ඔයා කොහොම හරි ඒ කැපකිරීම කරනවා. ඔයා එයාලා ඒ කියන වෙලාවටත් කලින් කොහොම හරි ඔයා ගාව මුදල් නැත්තම් කොහොම හරි ඔයා ඒ මුදල හොයාගෙන ඔයා ඒ කැපකිරීම කරනවා. ඔයා ඒ දේ වෙනුවෙන් ඒ කෙනා වෙනුවෙන් ඔයා ඔයාගේ කාලය යොදවනවා. ඉතින් ඒ වගේ තමයි පුතේ මේකත්. එතකොට ඒක නම් ලෙඩක් කියන්නකෝ. ඒකයි මේකේ සම්බන්ධයක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ පුතේ සම්බන්ධයක් තියෙනවා. නිකන් හිතන්න හදිස්සිය දැන් ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් වෙනමට කියනවා නෙමෙයි වුණොත් ඔයාගේ අතේ ඒ වගේ අවස්ථාවකට වියදම් කරන්න පුළුවන් විදිහේ ආර්ථික ශක්තියක් තියනවද? කල්පනා කරලා බලන්න. මෙච්චර කාලයක් ඔයා නිකන් හිටියේ නෑ. මෙච්චර කාලයක් ඔයා විවිධ දේවල් කරන්න ඇති. අද වෙනකොටත් ඔයාට ඒ වගේ හයියක් නැත්තම් තව ඉස්සරහදී ඔයා කොහෙටද යන්නේ? ඔයාම කල්පනා කරලා බලන්න. මම මේ කියන්නේ ඔයාගේ ජීවිතය ගැන. හරි. ඔයාට මෙච්චර කාලයක් ලංකාව ඇතුලේ ඔයා දඟලලා ඔයා දැන් ඔය කරන දේ කරලා අද දවසේ ඔයාට මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කරන මේ පුංචි මුදලවත් හොයාගන්න හයියක් නැත්තම් තව කොච්චර කාලයක් දැඟලුවත් ඔයාම කල්පනා කරලා බලන්න. වැඩක් තියෙයිද? එහෙමනම් පුතේ ඔයා දිගටම පන්තියට සම්බන්ධ වෙනවා නම් ඒ අවශ්‍ය කරන තොරතුරු දැනගන්න අපි Telegram group එකට දානවා අපේ WhatsApp අංකය. ඒ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඔයාට මේ දවස් 3 ඇතුළත ඔයාට මොනවාම හරි දෙයක්
ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාට මේ පන්තිය ගැන හිතුන දේ අපිට WhatsApp හරහා එවලා තියන්න. ඔන්න මට කරන්න පුළුවන් දේ මම කරලා ඉවරයි. මට කරන්න පුළුවන් එකම දේ ඔයාට මේ ගැන පැහැදිලි කරන එක. මේ මාර්ගය පෙන්වලා දෙන එක. ඒ මාර්ගයේ යන එක ඔයාගේ අතේ. තීරණය ඔබේ අතේ. ඔයා දිගටම පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් 6 මාසික පාඨමාලාවේ විස්තර එවන්න කියලා WhatsApp මැසේජ් එකක් එවලා තියන්න. ඕගොල්ලෝ සියලුම දෙනාට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මේ දින 3 පාඨමාලාව අපි මෙතනින් අවසන් කරනවා. ඕගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක් වේවා. ජය වේවා. මේ ඉන්නකොට මුන්දිකින්ම පේනවා. කොහොමද කොරියාවට යන්නේ අවශ්‍ය ජීවල ඉදිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙනවා මේ ජීවන ක්ෂේත්‍රයේ තියෙනවා